සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනි, මේ සද්ධර්ම දානමය පින්කම අද දවසේ මේ ආකාරයෙන් සිදු කිරීමේ ප්‍රධාන අරමුණ මේ රැස් වෙලා ඉන්න ලොකු කුඩා හැම කෙනෙක්ම බොහොම හොඳට දන්නවා. මුලින් සිහිපත් කරන්නටත් යෙදුනා. විශේෂයෙන් අති ගෞරවනීය අවසරයි අපේ මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ දයාබරණීය පියාණන්, ඒ වගේම මේ මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා, දූ දරුවන්ගේ දයාබරණීය පියාණන්, උපාලි ප්‍රේමවංශ මහත්මයා නිදන ප්‍රාප්තියට පත් වෙලා මාස 3ක් ඉක්ම යමින් පවතින මේ අවස්ථාවේ එතුමාණන්ගේ පරලොව ආයති භවයේ සුවපත් කරලා පිම්පෙත් අනුමෝදන් කරන්න යොදාගත් පින්කම් මාලාවේ ආරම්භක අවස්ථාව හැටියට තමයි මේ සද්ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. මේ මොහොතින් ආරම්භ කරලා හෙට දහවල් කාලයේ දක්වාම මේ පින්කම් මාලාව දිගට පවත්වනවා. ආරම්භක අවස්ථාවේදී ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම ඒ තමයි සද්ධර්ම දානමය පින්කම. සිදු කරලා පියාණන්ට පින් අනුමෝදන් කරන එක ස්වාමි දියණියගේ සහ පුත්‍රයන්ගේ උතුම් ප්‍රාර්ථනාවයි, බලාපොරොත්තුවයි. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට වර එක දේශනා කොට වදාලා මේ ලෝක ධාතුවේ තියෙන හැම දානයකටම වඩා වැඩිම ආනිසංස ලැබෙන දානය මොකක්ද කියලා. සක්දෙවිඳු තමයි විමසුවේ. භාග්‍යතුන් වහන්සේ උත්තරයක් ලබලා දුන්නා. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දානයන් දිනනවා මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. එමනම් ඒ මහා කුසලය සිදු කරගන්නවා පියාණන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නත් විශාල පිරිසකට බොහෝම පහසුකම් සහිතව අවස්ථාව සකස් කරලා දුන්නා. ඒ මහත් වූ කල්යාණ මිත්‍රත්වයෙන් මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් මාර්ගඵල ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේම අපිට දේශනා කොට වදාළේ අනීවරණ කියන සූත්‍රයෙන්. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන්න ඕනේ. ඒ කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා.
මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කළ යුතුයි. යමෙකුට හරියටම ඒ ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබිලා තියෙනවා නම් මාර්ගඵල ලැබෙන බවට සහතික වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. උත්සාහ කරමු අපි එහෙම ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළා මජ්ක්‍ධිම නිකායේ රාජ වර්ගයේ සඳහන් වන අඟුලිමාල කියන මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. මේ ධර්ම දේශනාව සඳහා මොන වාගේ මාතෘකාවක් යොදා ගන්නද කියලා මම කල්පනා කරපු වෙලාවේ මම අපේ ස්වාමින් වහන්සේගෙනුත් විමසුවා. උන්වහන්සේගෙන් මට අවසර ලැබුණා බුදු ගුණයක් මූලික වෙච්ච දේශනාවක් බොහොම වටිනවා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණය මනාව ඉස්මතු කරලා පෙන්වන අපූර්ව සූත්‍රයක් තමයි මේ අඟුලිමාල කියන සූත්‍ර දේශනාව. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා දවසකට දෙපාරක් ලෝක ධාතුව දිහා බලනවා. ඒ උදේට එකපාරයි හවසට එකපාරයි. උදේට බලනකොට භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය ළඟ ඉඳලා සක්වල කෙරවල දක්වාම බලනවා. හවසට බලනකොට සක්වල කෙරවල ඉඳලා සුගන්ධ කුටිය දක්වාම බලනවා. සසරින් එතර වෙන්න බොහෝම පිං තියෙන අය භාග්‍යතුන් වහන්සේගෙන් උපකාරයක් ලබන්න සසර අප්‍රමාණ පිං කරලා තියෙන අය ඒ වාගේ මොහොතට භාග්‍යතුන් වහන්සේට දකින්න ලැබෙනවා. එමනම් එක දවසක් මේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුවට සමවැදිච්ච එක උදෑසනක අපේ බුදුරජාණන් වහන්සේට මේ අඟුලිමාල කියන කෙනා දකින්න ලැබුණා. සසර බොහෝම පිං කරලා තියෙන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් මේ ජීවිතයෙන්ම නිවන් දකින්නවා. සසරින් මිදෙනවා. ආන් ඒ නිසා අඟුලිමාල හොයාගෙන යන්න භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. එතකොට මේ අඟුලිමාල කියන්නේ කවුද? බොහොම දරුණු, ඊටාම භයානක කෙනෙක්. ඒ නිසා සඳහන් කරනවා ඊටාම රෞද්‍රයි. නිරන්තරයෙන්ම ලේ තැවරිච්ච අත් ඇතුව ඉන්නේ. ඒ නිසා ලෝහිත පානී කියලා සඳහන් කරනවා. හැම වෙලාවෙම අත්වල ලේ. උපන්නා වූ සත්වයන් පිළිබඳව කිසිම අනුකම්පාවක් නැහැ. මැරීම් පැහැරීම් දෙකෙන් යුක්තයි. ගම් නොගම් කරන ලදී. නියම් ගම් නොනියම් ගම් කරන ලදී. රට නොරට කරන ලදී කියලා සඳහන් කරනවා. ඇයි මේ එහෙම සඳහන් කරන්නේ? ගම් නොගම් කරන ලදී. සාමාන්‍යයෙන් අපේ ගමකට බාහිර පුජ්‍යලයක් ඇවිල්ලා ගමේ ඉන්න එක්කෙනෙකුට දෙන්නෙකුට පහර දුන්නොත් සමහරලාට ගමේ ඉන්න අනික් අය ඒ පුජ්‍යලයට බොහොම පහසුවෙන් යන්න දෙන එකක් නෑ. ඒ පුජ්‍යලයට අනික් ගමේ අය නොඑක ආකාරයෙන් තාඩන පීඩන කරනවා. ඔහුට එරෙහිව නැගී හිටින්න අය ගම තුල තව ඉන්නවා. නමුත් අඟුලිමාලට එරෙහිව නැගී හිටින්න අය හිටියද? ගමට පැනලා ගෙවල් දෙක තුනක මිනිස්සු කපලා කොටලා මරලා ඇඟිලි කපාගෙන ගිහිල්ලා. පහුවදා ගමේ මිනිස්සු එකතු වෙලා මේ මහා මිනිමරුවා අල්ලමු කියලා සැලසුම් කරලා ඒ සඳහා ක්‍රියාත්මක වුණා නෙමෙයි. සියලු දෙනාම ගම අතහැරලා යමු කියලා තීරණය කළේ. මොකද එහෙම අඟුලිමාල අල්ලලා බේරෙන්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ ගමක්
එතකොට නියංගමක් කියලා කියන්නේ විශාල ප්‍රදේශයක්, ගම් සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන ප්‍රදේශයක් නියංගමක්. අද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තරම් විශාල ප්‍රදේශයක් උදාහරණයක් හැටියට කිව්වොත් මේ නියංගමක් කියලා කියන්නේ. එතකොට නියංගමත් පාළු වෙනවා. මේ නියංගමේවත් කවුරුවත් එකතු වුණේ අඟුලිමාලට විරුද්ධව. රට නොරට කරන ලද. එහෙම සඳහන් කළා. ඒ තරම් භයානකයි. අපේ බුදුරජාණන් වහන්සේ එදා මහා කරුණා සමාපත්තියෙන් අඟුලිමාලයන් දැකපු දවසේ පිඬුසිඟා වඩින වෙලාව වෙනකන් ඉඳලා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. තනියම පිඬුසිඟා වැඩියේ. එදාට ආනන්ද ස්වාමීන් වහන්සේවත් එක් කරගෙන වැඩම කරන්නේ සඳහන් කරනවා ඒ පෞද්ගලිකව තනියම කරන්න ඕන වැඩක් සඳහා භාග්‍යතුන් වහන්සේ තනියමම නික්මෙනවා කියලා. එහෙමනම් අඟුලිමාල හොයන්න යනවා කියලා තීරණය කරපු දවසේ තනියෙන්ම තමයි සුගන්ධ කුටියෙන් වැඩම කළේ. ගමට වැඩලා පිඬුසිඟාගෙන දානේ වළඳලා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයේ පවාරණය කළා. මොකද්ද මේ පිණ්ඩපාතයේ පවාරණය කරනවා කියලා කියන්නේ? පාත්‍රයේ සෝදලා පිරිසිදු කරගෙන තවිකේ හිලා ගන්නවා. අදට ආය දානේ වළඳන්නේ නැහැ. ඒ නිසා මේ පාත්‍රයේ අදට පිඬුසිඟා යන්න යොදා ගන්න නැහැ. පිණ්ඩපාතයේ පවාරණය කරනවා. ආය වළඳනව නම් හෙට. පාත්‍රාසියුරු අරගෙන භාග්‍යතුන් වහන්සේ අඟුලිමාලයන් යම් කැලෑවක ජීවත් වෙනවද අඟුලිමාල හොයන්න යන්න ඒ මාර්ගයට අවතීර්ණ වුණා. සඳහන් කරනවා මේ මාර්ගයට අවතීර්ණ වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ 이르දියක් දක්වලයි තියෙන්නේ කියලා. මොකද්ද දක්වලා තියෙන 이르දිය? තමන් වහන්සේ කවුද කියලා අඳුරගන්න බැරි වෙන්නේ. දකින්න කිසි කෙනෙක් දැනගන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ කියලා. ආන් එහෙම 이르දියක් දක්වලයි තියෙන්නේ. සඳහන් කරනවා බුද්ධ ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මිය සිවුර ඇතුලේ හංගවගත්තා කියලා. දකින්න අයට පේන්නේ සාමාන්‍ය ස්වාමින් වහන්සේ නමක් වඩිනවා වගේ. මේ මාර්ගයට භාග්‍යතුන් වහන්සේ අවතීර්ණ වෙලා අඟුලිමාල ඉන්න කැලෑව පැත්තට වැඩම කරනකොට මේ පාර දෙපස හිටියා ගොවිතැන් කරන අය. ගවයෝ බලා ගන්න අය. මේ මිනිස්සු පාරට ආවා. පාරට ඇවිල්ලා ස්වාමින් වහන්සේට වැඳා. වැඳලා ආයාචනා කළා අනේ ස්වාමීනි මේ මාර්ගයේ වඩින්න එපා. මේ මාර්ගයේ වැටිලා තියෙන්නේ අර අඟුලිමාල කියන දරුණු මිනිමරුවා ඉන්න කැලෑව හරහා. මේ කැලෑවට ඇතුල් වෙච්ච කෙනෙක් ආපහු ආවේ නැහැ. අනේ ස්වාමීනි මේ මගින් වඩින්න එපා, මේ මගින් වඩින්න එපා කියලා වැඳා ඉල්ලීමක් කළා. සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේ තනියම වඩින්නේ. නමුත් මේ පාරේ 10 දෙනෙක් එකතු වෙලා ගියා. ඒ 10 දෙනාම ආපහු ආවේ නැහැ. 20 දෙනෙක් එකතු වෙලා 30 දෙනෙක් 40 දෙනෙක් එකතු වෙලා ගියා. ඒ කවුරුවත් ආය ආපහු ආවේ නැහැ. ඔබ වහන්සේ තනියම වඩින්න එපා කියලා මිනිස්සු අඳිනවා. නමුත් පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ බීරි වගේ කන් දෙක ඇහෙන්නේ නැති කෙනෙක් වගේ මිනිස්සු කියන දේවල් නොතේරෙනවා වගේ මේ ස්වාමීන් වහන්සේ ඉදිරියටම වඩිනවා. බොහෝම දුකසේ කඳුළු වැగిරෙන මිනිස්සු ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. අනේ ආයේ කවදාවත් මේ ලස්සන ශ්‍රමණයන් වහන්සේ අපිට දැක ගන්න ලැබෙන එකක් නෑ කියලා. එතකොට මේ කාරණාව අට කතාවේ කොහොම පැහැදිලි කරනවද කියන කරුණත් අපි ටිකක් සාකච්ඡා කරගෙනම ඉස්සරහට යන්න. පින්නතුනේ අඟුලිමාල බවට පත් උනේ අහිංසක කියන කෙනා. කොසල් රජුරුවන්ගේ පුරෝහිත බමුණෙක් හිටියා භග්ග කියලා. භග්ග බ්‍රාහ්මණයට දාව මන්තානි කියන බැමිණිය දරුවෙක් බිහි කළා. ආන්ගේ දරුවා ඉපදෙන දවසේ
ඒ නගරයේ තිබිච්ච සියලුම ආයුධ දිලිසුණා. දැන් මේ අඟුලිමාල ඉපදෙන දවසේ විතරද මේ ආයුධ දිලිසිලා තියෙන්නේ? දැන් තවත් අයත් ඉපදිච්ච අවස්ථාවන් වල ආයුධ දිලිසිලා තියෙනවා. දැන් අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි ජෝතිය සිටුතුමා. ජෝතිය සිටුතුමා ඉපදිච්ච දවසෙත් ආයුධ දිලිසුණා. ඒ නිසා තමයි ජෝතිය කියලා නම තිබ්බේ. ඉතින් අඟුලිමාල ඉපදෙන දවසෙත් ආයුධ දිලිසුණා. හැබැයි පුරෝහිත බ්‍රාහ්මණයා කල්පනා කළා මේ ආයුධ දිලිසෙන්න හේතුව මොකක්ද දන්නේ. ඒ හින්දා එළියට බැහැලා අහස බලලා පුතා ඉපදිච්ච වෙලාවත් අරගෙන නැකත හැදුවා. නැකත හදලා බලහම සඳහන් කරනවා පුතා ඉපදිලා තියෙන්නේ චෞර නක්කත්තේන් කියලා. මොකද්ද මේ චෞර නක්කත්තේ කියලා කියන්නේ? හොරු ඉපදෙන නැකත. එතකොට පුතා ඉපදිලා තියෙන්නේ හොරු ඉපදෙන නැකති. ඒකෙන් කියවෙන්නේ අනාගතයේ මේ පුතා හොරෙක් වෙනවා කියන එකයි. තාත්තා කල්පනා කළා දැන් මේ කාරණාව මම දන්නවා. හැබැයි රාජමාලිගාවේ තියෙන ආයුධ ටිකක් දිලිසෙන්න ඇති. රජුරුවන්ගේ සිරියහන් ගබඩාවේ ආයුධ ටිකක් දිලිසෙන්න ඇති. දැන් මේ හේතුව මොකක්ද කියන කාරණාව රජු හොයනවා. ඒ හින්දා මම කල්තියම් යන්න ඕන රාජමාලිගාවට. මොකක්ද උද්ගත වෙලා තියෙන තත්ත්වය කියලා බලන්න. පහෝදා ගියා රාජමාලිගාවට. රජුරුවන්ගෙන් ඇහුවා මහරජය ඊයේ රාත්‍රිය බොහෝම සුවෙන් සැතපුණාද කියලා. රජුරුව මොකද කීවේ? රජුරුව සඳහන් කළා බ්‍රාහ්මණ කොහොම සුවෙන් සැතපෙන්නද? ඊයේ මේ මාලිගාවේ තිබිච්ච සියලුම ආයුධ දිලිසුණා. සිරියහන් ගබඩාවේ ආයුධ දිලිසුණා. මොන හේතුවක් නිසා දිලිසුණාද? මට කරදරයක්ද? රටට විපතක්ද? රටවැසියන්ට කරදරයක්ද? වෙනත් උපද්‍රවයක්ද? ඒ කාරණාව හරියට තේරුම් ගන්න විසඳ ගන්න බැරි වුණ මම රාත්‍රියක් කොහොම සුවෙන් සැතපෙන්නද බ්‍රාහ්මණ කියලා ඇහුවා. ඒ වෙලාවේ භග්ග බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා ස්වාමීනි ඒ ආයුධ දිලිසුනේ මොන හේතුව නිසාද කියලා මම දන්නවා කියලා. රජුරු මහත් කුතුහලයෙන් ඇහුවේ බ්‍රාහ්මණ ඇයි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි ඊයේ අපේ ගෙදර පුතෙක් ඉපදුනා. ඒ පුතා ඉපදුන වෙලාවේ තමයි මේ ආයුධ දිලිසීම සිද්ධ වුණේ. බ්‍රාහ්මණ ඔබේ පුතා ඉපදෙනකොට විශේෂත්වයක් තිබුණාද? ඒ ආයුධ දිලිසෙන්න හේතුව මොකක්ද කියලා. බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා ස්වාමීනි මගේ පුතා ඉපදුනේ හොරු ඉපදෙන නැකතින්. ඒ කියන්නේ මගේ පුතා අනාගතයේ හොරෙක් වෙනවා. මහරජතුමනි ඒක මේ රටට කරදරයක් වෙන්න පුළුවන්. මම ඒක කතා කරගෙන යන්නත් එක්ක තමයි ආවේ. මහරජතුමනි මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකම් මොකට බලාගෙන ඉන්නවද? මම පුතා මරන්නද ස්වාමීනි කියලා ඇහුවා. හොරෙක් වෙනවනේ. අනාගතේ රටට කරදරයක් වෙනවනේ. එහෙනම් මම බොහු මරන්නද කියලා ඇහුවා. රජුව අහනවා බ්‍රාහ්මණතුමනි අනාගතයේ හොරෙක් වෙන ඔබේ පුතා තනියම හැසිරෙන හොරෙක් වෙනවද? එහෙම නැත්නම් පිරිසක් එක්ක මහා කැරලිකාර හොරෙක් බවට පත් වෙනවද? බ්‍රාහ්මණතුමා සඳහන් කළා නෑ ස්වාමීනි. තනියම හැසිරෙන හොරෙක්. කැරලිකාරයෙක් කැරලි නායකයෙක් වෙන්නේ නෑ. මොහු තනියම හැසිරෙන හොරෙක් වෙනවා. කොසල් රජුරු මොකද්ද ඒකට කියලා තියෙන කතාව? කොසල් රජුරු සඳහන් කරනවා බ්‍රාහ්මණ මහා සාගරයෙන් වතුර බින්දුවක් ගත්තා කියලා මහා සාගරයට දැනෙන්නේ නෑනේ. අක්කර ගානක් පැහිලා තියෙන කුඹුරු යායකින් වී කරලක් ගලවගත්ත කියලා කුඹුරු හිමියට පාඩුවක් තියනවාද?
කාසිකෝසල කියන මේ මහා දැවැන්ත රාජ්‍ය මේ කොසල් රාජ්‍යයේ එක හොරෙක් ඉඳලා මොනවා කරන්නද බ්‍රාහ්මණ ඔන්න ඔහි හිටපු ආවි කිව්වා. බ්‍රාහ්මණතුමාටත් ඒකමයි කාර්යය. දැන් මේ අහන්න ගියේ රජුරුව මරන්න කිව්වනම් පුතා මරන්න හිතාගෙනද? එහෙම අදහසක්ම බ්‍රාහ්මණතුමා ගාව තිබුණේ නැහැ. සමහරලාට හංගගෙන හරි පුතා හදන්න තිබුණා. නමුත් රජු මොකද්ද කියන්නේ කියන කාරණාව බලන්නත් එපෙයි. දැන් කොහොමත් හොඳටම අවසර ලැබුණා. ඉපදෙන වෙලාවේ ආයුධ දිලිසුණත් කිසිම කෙනෙකුට කරදරයක් වුණේ නැහැ. ආන් ඒ හින්දා තමයි පුතාට නමක් තිබ්බේ අහිංසක කියලා. අහිංසක කුමාරයා බොහෝම හොඳට වැඩුණා. රූප සම්පත්තියනොත් ඉහළයි, වර්ණ සම්පත්තියනොත් ඉහළයි, කාය සම්පත්තියත් ඉහළයි. බොහෝම හොඳට වැඩුණා. ශිල්ප ඉගෙන ගන්න නිසි වයසට කාලය එළඹෙනකොට තක්ෂලාවට පිටත් කළා ශිල්ප ඉගෙන ගන්න. තක්ෂලාවට තව බොහෝම රාජකුමාරවරු සිටු කුමාරවරු වෙනවා ඉගෙන ගන්න. හැබැයි අහිංසක තක්ෂලාවට එකතු වෙනවත් එක්කම දිසාපාමොක් ආචාර්යවරයා අන් සියලුම ශිෂ්‍යයන්ට වඩා අහිංසකට විශේෂත්වයක් දැක්වුවා. අහිංසකට බොහෝම හොඳට සලකන්න, සියලු දේවල් වල මූලික කටයුතු පවරන්න හැම වෙලාවෙම අහිංසක ගැනම තමයි කතා කළේ. හරියට අහිංසකගෙන් තොර ජීවිතයක් තිබුණේ නෑ වගේ. අහිංසකත් ඒ වගේමයි අධ්‍යාපනයටත් ඊටාම දක්ෂයි, ආචාර්යවරුන්ටත් ඊටාම කීකරුයි. අධ්‍යාපන කටයුතු කරනවා වගේ ගුරු ගෙදර අනික් කටයුතු වලටත් නිරන්තරයෙන් අන් අයට වඩා යෙදিলা කටයුතු කළා. ඒ නිසා ආචාර්යවරයාගේ හිත තව තවත් මොහු කෙරෙහි නතු වෙලා තිබුණා. ඉගෙන ගන්නත් හරි දක්ෂයි. හැබැයි අනිත් ශිෂ්‍යයන්ට මේ කාරණාවත් එක්ක ක්‍රමක්‍රමයෙන් අහිංසක පිළිබඳව ඊර්ෂියාවක් ගොඩ නැගෙන්න පටන් ගත්තා. ඒක සාමාන්‍ය ස්වභාවයනේ. අපි ඉගෙන ගන්න පන්ති වලත් එහෙම තියෙනවා. අපේ ගංගෙවල් වලත් එහෙම තියෙනවා. ඉතින් මේ தত্ত্বය එන්න වැඩි වුණා. මේ පිරිස කල්පනා කළා මොහුමයි ආචාර්යවරයාගෙන් හැම පැත්තෙම හොඳ අහන කෙනා. ඒ නිසා කොහොම හරි මොහු පිළිබඳව ආචාර්යවරයාගේ හිත බිඳවන්න ඕනේ. මොනවා කියලා හිත බිඳිමුද? මොහුට විරුද්ධව කරන්න එකම චෝදනාවක්වත් නැහැ. ඉගෙන ගන්න අදක්ෂයි කියලා කියන්නත් බෑ, හරි දක්ෂයි. අකීකරුයි කියන්නත් බෑ, ඊටාම කීකරුයි. අනිත් ශිෂ්‍යයන්ට කරදර කරනවා කියලා කියන්නත් බෑ, සියලු දෙනාටම සහෝදරයන්ට වගේ සලකනවා. සහෝදරයන් වගේ ඇසුරු කරනවා. අහිංසකට විරුද්ධව ගෙනින්න චෝදනාවකුත් නැහැ. ඉතින් මේ පිරිස කල්පනා කරලා අන්තිමට මේගොල්ලෝ තැනකට ආවා. මේ ලෝකේ ජීවත් වෙන හැම පිරිමියෙකුටම තියෙනවා දුර්වල තැන. විවාහක පිරිමියෙකුට. කාන්තාවකටත් එහෙමයි. මේ තැන අල්ලගෙන අඟුලිමාලට පහර දෙමු. මොකක්ද මේ දුර්වල තැන? තමන්ගේ බිරිඳ. කොයි තරම් සතුටින් කොයි තරම් සමගියෙන් ඉන්නවා වුණත් යම් පුද්ගලයෙක් ඇවිල්ලා යම් පුරුෂයෙකුට තමන්ගේ බිරිඳ පිළිබඳව හරියටම කරුණු කාරණා කියන්නෙත් නැතුව යන්තම් එහෙම් මෙහෙන් සැකසහිත වචනයක් දෙකක් කිව්වොත් එතන ඉඳලා ඒ පුරුෂයාගේ ජීවිතේ ගිනි ගන්න පටන් ගන්න එක ආරම්භ කරනවා. සැකෙන්මයි බලන්නේ. සැකයෙන් බලන්න පටන් ගත්ත නිසා සමහර වෙලාවට කවුරු හරි එක කතා කළත් කවුරු හරි එක hina වුණත් ඒ හැම දෙයක්ම සැකසහිතව තමයි පේන්න පටන් ගන්න. රැකියාවට යන්නේ එක නවතිනවා. දුර රැකියාවක් කරනවා නම් රැකියාවට යනවා කියලා ගිහිල්ලා මග ඉඳලා ආය අනපේක්ෂිත වෙලාවල් වල එනවා පරීක්ෂා කරන්න. රැට ඇවිල්ලා බලනවා. වැඩ කරන තැනට ගියාට වැඩ ටික හොඳට කරන්නේ නැහැ. එතකොට එතන වැඩ ටික එහෙම් මෙහෙන් විනාශ වෙනවා. ඒ පුජ්‍යලයාගේ සතුට නැතුව යනවා. කන බොන දේවල් ළඟට අල්ලන්නේ නැතුව යනවා. මේ මහා පටලැවිලි ගොඩකට මූණ පානවා මෙන්න මේ අවස්ථාවේදී. එහෙමනම් පුරුෂයෙකුට පහර දෙන්න තියෙන හොඳම දුර්වලම තැනක් මේ. ස්ත්‍රී පාර්ශවයටත් එහෙම්මමයි. මේ පිරිස තීරණය කළා අපි මෙතන අල්ලගෙන
මොහුට චෝදනාවක් කරමු. ගුරු දේවියයි අහිංසකයි අතර අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා ගුරුවරයාට කියමු. හැබැයි මේගොල්ලෝ දන්නවා කීවට පිළිගන්නේ නෑ. මොකද අහිංසක ගැන තරම්ම විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා තීරණය කළා අපි ඔක්කොම එකපාර ගිහිල්ලා කීවොත් මේ කාරණාව අසාර්ථකයි. ඒ නිසා අපි කොටස් පිරිස් වලට බෙදෙමු. අද ගිහිල්ලා කියන පිරිසෙන් එක්කෙනෙක්වත් හෙට යන්නේ නැහැ. එහෙම තීරණයක් කරගත්තා. දන්නවා පළවෙනි දෙවනියට යනකොට අපිට බනිනවමයි කියලා. පිළිගන්නෙම නැහැ. පළවෙනි කණ්ඩායම ගිහිල්ලා චෝදනාව කළා. මගේ පුතාට විරුද්ධව චෝදනා කරන්න එන්න එපා කියලා බැනලා පන්න ගත්තා. ඒක මේ පිරිස බලාපොරොත්තුෙන් හිටියා. දෙවෙනි තුන්වෙනි කණ්ඩායම් ඇවිල්ලා කතා කරනකොට ඒ අයටත් බැනලා පන්න ගත්තා. නමුත් හතරවෙනි පස්වෙනි කණ්ඩායම් එනකොට මොකද මේ එන පිරිසේ පරණ කෙනෙක් ආයේ එන්නෙම නැහනේ. ඒ හින්දා ටික අර සැකය මතුවෙන්න පටන් ගත්තා කොච්චර විශ්වාසයක් තිබුණත්. ආන් ඒ නිසා තීරණය කළා මම අහිංසක මරනවා කියලා. කේන්ති ගියා. පස්සේ කල්පනා කළා දිසාපාමොක් ආචාර්යවරයා බොහොම ප්‍රඥාවන්තයි. තීරණය කළා මා විසින් මොහු මරලා බෑ. ඇයි මේ ශිෂ්‍යෝ ගුරු ගෙදරට එන එක තමයි ආචාර්යවරයාගේ ආදායම් මාර්ගය. එතකොට මා විසින් අහිංසක මැරුවොත් රට පුරාම ප්‍රචාරයක් යනවා දිසාපාමොක් ආචාර්යවරයා දක්ෂ ශිෂ්‍යෝ මරනවා කියලා. එහෙම වුණොත් මංගාවට එන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මම මරන්නේ නැහැ. නමුත් උපක්‍රමශීලීව මොහු මරවන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා අහිංසකට කතා කරලා කිව්වා ඔබට ශිල්ප උගන්වලා ඉවරයි. දැන් ගුරු ගෙදරින් යන්න පුළුවන්. යන්න කලින් ගුරු පඬුරු දීලා යන්න ඕනේ. මොනවද ආචාර්යතුමනි මම දෙන්න ඕනේ ගුරු පඬුරු. අහිංසක මේ වෙලාවේ ප්‍රශ්න ගොඩක. කවදාවත් බලාපොරොත්තු වෙච්ච කතාවක් නෙමෙයි මේක. මෙහෙම යන්න කියයි කියලා හිතුවේම නෑ. නමුත් ආචාර්යවරයා යන්න කියනවා. ගුරු පඬුරු ඉල්ලනවා. මොනවද ගුරු පඬුරු කියලා ඇහුවා. මිනිස්සු 1000ක් මරලා ගුරු පඬුරක් දෙන්න කිව්වා. අහිංසක කියලා කියන්නේ ගුරුවරයාට ඊටාම කීකරු කෙනෙක්. නමුත් මේ ඉල්ලීමේදී අහිංසක කිව්ව ආචාර්යතුමනි මැස්සෙක් මදුරුවෙක්වත් මරා ගන්න බැරි මම අහිංසක කියලා කුලයක ඉපදිච්ච කෙනෙක්. මම අහිංසක කෙනෙක්. මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි මම කොහොමද මිනිස්සු මරන්නේ? මට වෙන මොනවා හරි කියන්න කියලා. දිසාපාමොක් ආචාර්යවරයාගේ තීරණය වෙනස් කළේ නැහැ. ආචාර්යවරයා සඳහන් කළා මේ ගුරු පඬුර දෙන්න බැරි නම් ඔබට ශිල්ප පිහිටන්නේ නැහැ කියලා. ඒ හින්දා මට දෙනවා නම් මේකම තමයි ගුරු පඬුර. මේ ශිෂ්‍යයා ආචාර්යවරයානි කියන්නේ ගුරුවරයා කියවනම් මිනි මරනවා කියලා තීරණය කළා. ඒ තරම්ම අතීත ශිෂ්‍යයා ගුරුවරයාට කීකරුයි. ගුරුවරයා මිනි මරන්න කිව්වොත් මිනි මරනවා. ගුරු වචනේ ඉක්මවා යන්නේ. අපි පින්නතුන්ට මතකද අපේ භාග්‍යතුන් වහන්සේ සරණ යන ක්‍රම 4ක් තියෙනවා. ආන් ඒ අතර තියෙනවා ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය කියලා එකක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා කියලා පොරොන්දු වෙලා සරණ යන්න පුළුවන්. ඒ ශිෂ්‍යයා වෙනවා කියලා කිව්වේ මේ අද පාසලේ ඉන්න ශිෂ්‍යයා වාගේ කෙනෙක් වෙනවා කියන එක නෙමෙයි. මෙන්න මෙවන් ශිෂ්‍යයෝ වෙනවා කියන එකයි. ගුරුවරයා කීවනම් ඒක ඉක්ම යන්නෙම නෑ. එහෙනම් මිනි මරන්න කිව්වොත් මිනි මරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම කියන්නේ නැහනේ. එහෙනම් මෙන්න මේ කාරණාව වැරදි. මෙව්වගෙන් වලකින්න මෙව්වගේ දෙන්න. මේ අකුසල්ලේ මේ කුසල්ලේ කියලා භාග්‍යතුන් වහන්සේ වෙන් කරලා දුන්නාම හරියටම පොරොන්දු වෙලා සරණ ගියපු කෙනා භාග්‍යතුන් වහන්සේගේ වචනේ ඉක්මවන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා හරියටම. ආන් ඒ උදාහරණය ඇවිල්ලා තියෙන ඒ කාරණාව ඇවිල්ලා තියෙන මෙවන් ශිෂ්‍යෝ නිසා. එහෙමනම් ආචාර්යතුමනි මට අවශ්‍ය ආම්පන්න දෙන්න කිව්වා. දුනුයි තල ලැබුණා. කඩුව ලැබුණා. වනාන්තරගත වුණා. හැබැයි ගුරුවරයාගේ බලාපොරොත්තුව
මිනිස්සු 1000ක් මරවන එකද? නැහැ. එහෙම ඉල්ලුවේ මිනිහෙක් දෙන්නෙක් තුන් දෙනෙක් පස්සෙන් කඩුව අමෝරගෙන යනකොට එක්කෙනෙක් දෙන්නෙක් මරනකොට මිනිස්සු වට වෙලා ගහලා මොහු මරලා දානවා. අවශ්‍ය උනේ ඒක කරවන්න. නමුත් ආචාර්යවරයාවත් නොහිතපු වැඩක් තමයි වෙන්න පටන් ගන්නෙ. මොකද අඟුලිමාල කියලා කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්. පුදුම තේජාන්විතයි. පින්නතුනි සංසාරේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා තියෙනවා. මොකටද මේ? සම්මා සම්බුද්ධ ශාසනයක තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න. ආන් ඒ නිසා පුදුම තේජසක්, පුදුම කායික ශක්තියක් තියෙනවා. ඒ නිසා ගුරුවරයා බලාපොරොත්තුනේ වෙන දෙයක්, වෙන්නේ වෙන දෙයක්. ආන් ඒ නිසා මෙයා කැලෑ වැදිලා මේ කැලේ මැද්දේ තියෙන පාරේ එන කට්ටිය ඔක්කොම මරනවා. මරමරා ගණන් කරනවා. පෙරේදා මෙච්චරයි, ඊයේ මෙච්චරයි, අද මෙච්චරයි. දැන් මේ ගණන් හදාගෙන දැන් පෙරේදා මරාපු ගානයි, පළමුදා මරාපු ගානයි, ඊයේ මරාපු ගානයි එකතු කරගෙන අද මරාපු ගාන ඒකට එකතු කරන්න ගිහිල්ලා බලහම හරියටම මතකයක් නැහැ. පහුගිය දවස්වල මරාපු ටික කොච්චරද? 15යිද 20යිද? නැත්නම් 25යිද 26යිද? ආන් ඒ වාගේ නිශ්චිත මතකයකට එන්නේ නැහැ. හැබැයි මෙයා ඊටාම දක්ෂයි. සඳහන් කරනවා කවදාවත් ගණන් අමතක වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ කාලේ මොකද අමතක වෙන්නේ? ආන් ඒ හින්දා සඳහන් කරනවා මේ කාලේ පව් කරනවා වැඩි හින්දා ගණන් අමතක වෙනවා කියලා. අඟුලිමාල දැන් පව් කරන්න නියම වෙලා ඉන්නේ. ඒ හින්දා ගණන් අමතක වෙනවා. මෙයා කල්පනා කළා මේක කරන්න බෑ. ගණන් මතක නෑ. ඒ හින්දා මොකක් හරි සලකුණක් තියෙන්න ඕනේ. ආන් ඒ හින්දා මරණ කෙනාගේ ඇඟිල්ල කපන්න ගත්තා එදා ඉඳලා. කපාගෙන ගිහිල්ලා ඒ ඇඟිලි ටික හංගනවා කොහේ හරි ගස් බෙන එක හරි ගල් බෙන එක හරි හංගලා හෙට මිනිස්සු ටික මරාගෙන ඒගොල්ලන්ගේ ඇඟිලි ටික කපාගෙන යනවා අර ඇඟිලි හංගපු තැනට. ගිහිල්ලා බලහම ඒ වැඩෙත් අසාර්ථකයි. හංගපු තරම් ඇඟිලි එතන නැහැ. ඒ ඇඟිලි වලට මොනව වෙලාද? සත්තු කාලා. එහෙනම් දැන් ඒ වැඩේ හරියන්නේත් නැහැ. ඊට පස්සේ තමයි කපන ඇඟිල්ල ගැට ගහලා මාලයක් හැටියට කරේ දාගත්තේ. අන්න එදා තමයි ඇඟිලි මාලයක් දරන්නා අඟුලිමාලයා බවට පත් වුණේ. දැන් කපන ඇඟිල්ල ගැට ගහගෙන බෙල්ලේ දා ගන්නවා. එනේන මිනිස්සු මරනවා. දැන් අපි මුලින් සඳහන් කළා 10 දෙනා 20 දෙනා 30 දෙනා 40 දෙනා 50 දෙනා ආවා කවුරුවත් ආපහු ගියේ නෑ සියලු දෙනාම මැරුම් කෑවා. දැන් මේ පාර දිග මිනිස්සු එන්නේ නෑ. අඟුලිමාල ඉන්න කැලේට මිනිස්සු එන්නේ නෑ. ඒ හින්දා දැන් ඇඟිලි කපන්න විදිහකුත් නෑ. තවම 1000 සම්පූර්ණ වෙලත් නෑ. ආන් ඒ හින්දා පාන්දර ජාම යනවා ගම් වලට. පාන්දර මිනිස්සු හොඳට නිදා ගන්න වෙලාව. ගෙවල් වලට පැනලා මිනිස්සුන්ව කපලා ඇඟිලි කපාගෙන යනවා. ගෙයක් දෙකක් තුනකට එහෙම වෙනකොට ඒ මිනිස්සු ගම දාලා ගියා. නියංගම් වලට ගියා. නියංගම් වල මිනිස්සු මර ඇඟිලි කැපුවා. නියංගම අතහැරලා ගියා. රටවල් වල මිනිස්සු රටවල් දාලා ගියා. නමුත් අඟුලිමාලට තව ඇඟිලි 1000 හදාගන්න බැරුව ගියා. ඔය අතර කුණු වෙච්ච ඇඟිලි සමහරලාට වැටෙන්නත් ඇතෙනේ. කොහොම හරි තවම මේ මාළේ ඇඟිලි 1000 සම්පූර්ණ නෑ. එතකොට අට කතාවේ පැහැදිලි කරනවා අඟුලිමාල කොච්චර ශක්තිමත්ද කියලා. කෑම හොයාගන්න වෙච්චහම මස් මාංශනේ කණ්ඩ වෙන්නේ කැලේ. මේ මිනිමරුවට කෑම දෙන්න කවුරුවත් නැහැ. සඳහන් කරනවා කෑම හොයාගන්න වෙච්චහම උස ගලක් හරි මහ ගහක් හරි හොයලා ඒක මුදුනට ගොඩ වෙනවා. ඒකට ගොඩ වෙලා ඈත වටපිට බලනවා කොහෙද සත්තු එකතු වෙලා ඉන්නේ කියලා. හැතැක්ම 3-4 ඈත දියකඩවල් ගාව, ඇලවල් ගාව, දොලවල් ගාව තනකොළ කණ්ඩ ඇවිල්ලා ඉන්නවා මුව ගෝන්නු වගේ සත්තු. එතකොට දැන් මෙයා ඉන්න තැන ඉඳලා කොච්චර ඈතද ඉන්නේ? සතපුම් 3-4 ඈත.
හැබැයි හොඳට ඇස් පේනවා. අපේ ඇස් පේන මට්ටමින් බලන්න එපා. මොකද එදා පරිසරයේ කිසිම දූෂණය වීමක් තිබුණේ නැහැ. හොඳ පිරිසිදු වාතය තිබුණා. හොඳ පිරිසිදු ජලය තිබුණා. ආහාර තිබුණා. මුළු පරිසරයම බොහොම ස්වාභාවික විදිහට තිබුණා. එහින්දා මිනිස්සුන්ගේ ඉන්ද්‍රියන්ගේ පෙනුමත් නිරෝගී භාවයත් අපිට වඩා බොහොම ඉහළයි. ඒ නිසා හොඳට ඇස් පේනවා ඈත. දැන් අර ඈත වැවක් ගාව දොලක් ගාව මේ සත්තු එකතු වෙලා ආන් ඒ සත්තු දිහා බලනවා. අර ගහ උඩ ඉඳලම පැටවු ලැබෙන්න ඉන්න සත්තු කවුද? පුංචි සත්තු කවුද? වයසක සත්තු කවුද? ඒ සියලු දෙනාම අත්හරිනවා. හොඳ පෘෂ්ටිමත් ශක්තිමත් තරුණ මුවෙක් තරුණ ගෝනෙක් දිහා තමයි බලන්නේ. බලලා එයා ඉන්න තැන සලකුණු කරගෙන හිතින් තීරණය කරනවා මෙයා පැන්නොත් පයින්නේ මෙහාට දුවන්නයි. ආන් එහෙම තීරණය කරලා තමන් ඉන්න ගහ මුදුනේ ඉඳලම කෑ ගහනවා. එතකොට හිතන්නකෝ 70ක්ම 4ක් 5ක් ඈතට ඇහෙන්න කොහොම හඬක් තියෙන්නේ නැද්ද කියලා. නිකන් යන්තම් කණේ වැදිලා යන හඬක්ද? නෑ, සත්තු බය අරගෙන වෙවුලලා බීතියෙන් පන බයේ දුවන්න තරම් මහා හඬක් ඔවුන්ගේ කන් වලට යන්නේ. හරියට සිංහ රාජයෙකුගේ හඬක් වගේ. මෙහෙම කෑ ගහනවා අර ගහේ ඉඳලා. කෑ ගහනකොට අර සත්තු මරණ බයේ හිතු පැත්තට පැනලා දුවනවා. සඳහන් කරනවා ඒගොල්ලෝ දුවන්න පටන් ගන්නකොට මෙයා ගහේ ඉඳලා බිමට පයින්නවා කියලා. දැන් අරගොල්ලෝ දුවන්න පටන් ගන්න 70ක්ම 3-4ක් ඈත. ගහේ ඉඳලා බිමට පැනලා සඳහන් කරනවා අර වතුරකඩ ගාවට දුවනවා. ඉලක්ක කරගත්ත සතාට පිම්මකට දෙකකට වඩා ඉස්සරහට පයින්න වෙන්නේ නැහැ කියලා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ අඟුලිමාල මොනතරම් වේගෙන් දුවනවද කියලා. මේ ඇයට තමයි කියන්නේ අජානීය පුරුෂයෝ කියලා. මහා පුරුෂයෝ. අජානීය පුරුෂය. ඇයි මේ අජානීය කියලා කියන්නේ? බය නැහැ කියන අර්ථය. බොහොම ශක්තිමත්. තාම වේගෙන් දුවන්න පුළුවන්. එතකොට අපි මීට කලිනුත් සමහර වෙලාවට මේ අය අජානීය පුරුෂයෝ ගැන අහලා තියෙන්න ඇති. නමුත් අපි වැඩියෙන්ම අහලා තිබුණේ අජානීය අශ්වය ගැන. ඊට වඩා සමහරට අජානීයෝ ගැන ඇහුවේ නෑ වෙන්න පුළුවන්. අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ අට කතාවේ සඳහන් කරනවා අජානීය පුරුෂයෝ 5 දෙනෙක් ගැන. අජානීයයෝ 5 දෙනෙක් ගැන. ඒ අතර ඉන්නවා අපි හැමෝම දන්න අජානීය අශ්ව. තව එක්කෙනෙක් ඉන්නවා අජානීය හත්ති. අජානීය වෘෂභ. අජානීය සිංහ. අජානීය පුරුෂය. මතකද අජානීයෝ 5 දෙනා? අජානීය අශ්ව, අජානීය හත්ති, අජානීය වෘෂභ, අජානීය සිංහ, අජානීය පුරුෂය. එහෙනම් අඟුලිමාලයන් අයිති වෙන්නේ අජානීය පුරුෂ ගණයට. ඉතින් තවත් අජානීය පුරුෂයෝ මේ ශාසනයේ හිටියා. පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ අයිති වෙන්නේ අජානීය පුරුෂයෙක්. මුගලන් මහරහතන් වහන්සේත් අජානීය පුරුෂයෙක්. අපේ ආනන්ද මහරහතන් වහන්සේත් අජානීය පුරුෂයෙක්. මේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයෝ සියලු දෙනාම අජානීය පුරුෂයෙක්. වැඩි පිරිසක් එහෙමයි. ඒ හින්දා අපිට මේ සම්මා සම්බුද්ධ ශාසනය තාම තේරුණේම නැහැ. අපි නිකන් බුද්ධාගමේ කියනවා මිසක් බුද්ධාගම කියනවා මිසක් අපි ආගම මොකක්ද කියලා තාම හරියට මේ අංශු මාත්‍රයක්වත් දන්නේ නැහැ. ඒක හරියට වැටහුණා නම් අපේ සසර මීට වඩා ඉක්මනට කෙටි වෙනවා. ඉතින් අඟුලිමාලයන් ඒ තරම් ශක්තිමත්. ඊළඟට සඳහන් කරනවා දුවන මුව පිටිපස්සේ එලවලා අල්ලනවා. දුවන ගෝන්නු පිටිපස්සේ එලවලා අල්ලනවා. දුවන සිංහයෝ දුවන කොටියෝ පිටිපස්සේ එලවලා අල්ල ගන්නවා. ඒ විතරක් නෙමෙයි දුවන ඇත්තු පිටිපස්සේ එලවගෙන ගිහිල්ලා කකුල් දෙකෙන් අල්ලලා බිම ගහන්න තරම් ශක්තිමත් අඟුලිමාල කියලා. එහෙම කරනවා. ඒ තරම් ශක්තිමත් පුජ්‍යලේක අඟුලිමාල කියලා කියන්නේ.
ඉතින් අඟුලිමාලයන්ගේ ශක්තිය තවත් විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් ඒ තරම්ම කාරණාව සාකච්ඡා කරන්න ගියොත් ධර්මදේශනාවත් බොහෝම දික් වෙනවා. අපි මේ අඟුලිමාල කියන්නේ කවුද? නමුත් මේ පුරුෂයා භාග්‍යතුන් වහන්සේ අතින් දමනයට ලක් වෙනවා කියන කාරණාව අපිට තීරණය කරන්නයි මේ කරුණු ටික සඳහන් කළේ. පුදුම තේජසක් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලබන්න. නමුත් භාග්‍යතුන් වහන්සේ තරම් තේජවන්තද? භාග්‍යතුන් වහන්සේ තරම් තේජවන්ත වෙන්න බෑ කාටවත්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ තේජස ඉස්මතු වෙලා පෙනුනේ නැහැ. ඒ තේජස පෙනුනේ නැත්තේ. ඒ තේජස යටපත් වෙලා තිබුණා මහා කරුණාව හින්දා. කරුණාවෙන් තේජස් බව යටපත් වෙලා තිබුණා. ඒ කියන්නේ තේජසට වඩා කරුණාව ඉස්මතු වෙලා තිබුණා. ඒතර මම සඳහන් කළා අඟුලිමාලයන් කියන්නේ මහා පුණ්‍යවන්තයෙක් කියලා. පුදුම පිං තියෙන කෙනෙක්. ඇයි මේ පිං තියෙන කෙනෙක් කියලා කිව්වේ? අපි පින්නතුන් හිතුවද බුදුරජාණන් වහන්සේ කවුද කියලා? මම මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කියන කාරණාව ගොඩාක් සඳහන් කරන්නේ නැහැ. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් මේ සංසාරේ නොවිදිනා දුක් විඳලා අප්‍රමාණ විදිහට පින් කරලා මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් දස පාරමිතා 30 ආකාරයකින් සම්පූර්ණ කරලා ලෝක සත්වයා කෙරෙහි මොනතරම් අනුකම්පාවක්ද අපි වෙනුවෙන් නිරේට ගියපු කවුරුවත් මේ ලෝකේ නැහැ. අම්මා තාත්තවත් අපි වෙනුවෙන් අපායට යන්නේ. නමුත් අපි වෙනුවෙන් නිරේට යන්න තීරණය කරපු මහා ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් ලෝක ධාතුවේ වැජබුණා කාලය. රූපකයෙන් අද නොදැක්කට ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ. දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාද මූලයේ බණපද දෙකක් අහලා නිවන් දකින්න තිබිච්ච අවස්ථාව. ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන නිසා බෝධිසත්ව කාලී ප්‍රඥාව බොහොම ඉහළයි. දීපංකර භාග්‍යතුන් වහන්සේ බණපද දෙකක් දේශනා කරලා තුන්වෙනි බණපදයේ දේශනා කරන්න කලින් අරහත්ත්වය ලැබනවා සුමේද තාපසතුමා. ඒ තරම් මහා පුදුම පුණ්‍ය නිධානයක් මේ වෙනකොටත්. දීපංකර භාග්‍යතුන් වහන්සේ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාත් එක්ක දානශාලාවට වඩින වෙලාවේ දානෙකට වඩින වෙලාවේ ගමට පාර හදන තැන මඩවල පුරවන්න බැරි වෙලා මඩවල උඩ දිගෑරිලා තීරණය කළේ භාග්‍යතුන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණාද සුමේද තාපසතුමා? එදා තමයි පළවෙනි වතාවට භාග්‍යතුන් වහන්සේ දකින්නේ. ඒ පළවෙනි වතාවට වෙන්නේ මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා කල්නේ. ආන් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මාතෘ ගර්භයට වඩින වෙලාවෙත් නිමිති 32ක් පහළ වෙනවා. සුමේද තාපසතුමා ඒ වෙලාවෙත් සමාධියට සමවැදිලා හිටියේ. බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයෙන් බිහි වෙන වෙලාවෙත් නිමිති 32 පහළ වෙනවා. ලෞතුරා බුදු බව ලබන වෙලාවෙත් මේ නිමිති 32 පහළ වෙනවා. ධම්සක් දේශන වෙලාවෙත් මේ නිමිති 32 පහළ වෙනවා. මේ අවස්ථා සියල්ල තුලම සුමේද තාපසතුමා සමාධියට සමවැදලා හිටපු නිසා බෝසතාණන් වහන්සේවත් භාග්‍යතුන් වහන්සේවත් ඇතිවෙච්ච බව දැනගත්තේ නැහැ. අර අහසින් වඩින වෙලාවේ පාර හදන තැන බැහැලා අහනකොට තමයි කිව්වේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා. ඇතිවෙච්ච අප්‍රමාණ ප්‍රීතියෙන් තමයි සඳහන් කළේ අනේ උපාසකවරුනි පාර හදන්න මට ටිකක් ඉඩ දෙන්න කියලා. මිනිස්සු මඩවලක් බාර දුන්නේ තාපසතුමාට 이르දි තියෙනවා. 이르දියෙන් මඩවල පුරවයි කියලා. නමුත් කල්පනා කළා රං රිදී මුතු මැණික් වරුසා වස්සවන්න පුළුවන් වෙලාවක් මේක. ඒ තරම්ම පුණ්‍ය තේජසෙන් ඉහළයි. නමුත් ඒක මට තරම් නෙමෙයි. මේක මගේ ශක්තියෙන්ම පුරවන්න ඕනේ කියලා තමයි පස් ගෙනල්ලා පුරව හිටියේ. එතකොට ඒ සාදුකාර හඬ ඇහුනේ. හිස උස්සලා බලනකොට සුමේද තාපසතුමා තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට ලෞතර බුදුරජාණන් වහන්සේ දැක්කා.
කොයිතරම් ලොකුයිද උසයි වෙන්නේ ඇද්ද? මහා කල්ප ලක්ෂයක් ආයු වළඳන බුදු කෙනෙක්. මහා දේහධාරී. සවනක් ගන බුදු රැස් විහිදෙනවා. ශරීර ධාතුව රන්වන් පාටින් බැබලෙනවා. මේ මහා පුරුෂයාණන් වහන්සේට මම මොනවද පූජා කරන්න කියලා හිතුණා. මේ පොළොව තලයේ රණින් රුවන් වලින් පුරවලා පූජා කළත් ඒක නම් මට මදි. මට තියෙනවා නම් වටින දෙයක්. ඒ මගේ ජීවිතේ මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේට මගේ ජීවිතය අද පූජා කරනවා කියලා හිතුවා. එහෙම හිතලා තමයි අර මඩවල උඩ දිග ඇරුණේ. සඳහන් කරනවා පින්නතුනි මඩවල උඩ දිග ඇරිලත් මුණින් වැටිලා භාග්‍යතුන් වහන්සේ වඩින දිහා බෙල්ල උස්සලා බැලුවා කියලා. බෙල්ල කෙලින් කරලා ඔළුව උස්සලා බැලුවා. සුමේද තාපසතුමාගේ හිත සුමේද තාපසතුමාටම කියනවා සුමේද අවශ්‍ය නම් දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ උන්වහන්සේගෙන් ඊටාම කෙටි ධර්ම දේශනාවක් බණපද කීපයක් අහලා උඹට මේ දැම්මම රහත් වෙන්න පුළුවන්. 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා අතර 4 ලක්ෂ එක්වෙනියා බවට පත් වෙලා දැම්මම උන්වහන්සේලාගේ පිටිපස්සෙන් එකතු වෙන්න ඔබට පුළුවන්. නමුත් ආපහු හිත කියනවා සුමේද එහෙම කරන්න එපා. එහෙම කළොත් සුමේද ඔබ කවුරු වෙනවද? ඒ කාරණාව සඳහන් කරනවා බඩගිනි වෙලා හාමත් වෙච්ච දරු පිරිසක් තමන්ගේ අම්මගේ වටේට කැරකි කෑ ගහනවා අම්මේ බඩගිනි කියලා. අඬනවා වැටෙනවා හාමත් වෙලා බඩගිනි කියලා. දරුවෝ එහෙම අඬ වැළපෙන වෙලාවේ අම්මට හම්බ වෙනවා ඊටාම ප්‍රණීත ආහාර. එක දරුවෙකුටවත් ඒ කෑම වෙල පෙන්වන්න නැතුව අඳුරු මුල්ලකට ගිහිල්ලා දරුවන්ට හොරෙන් කන අම්මා කෙනෙක් ඉන්නවද? සුමේද දීපංකර පාදමූලයේ රහත් වුනොත් ඔබ ආන්ගේ අම්මට සමානයි සුමේද කියලා තාපසතුමාට අවවාද කරන්නේ කවුද? තාපසතුමාගේම හිත. සුමේද පිපාසාවෙන් අඬන දරු පිරිසක් ඉන්න වෙලාවේ ප්‍රණීත පානයක් හම්බෙච්ච දරු පිරිසක් අම්මා කෙනෙක් දරුවන්ට නොදී හොරෙන් ඒ පානය කරන්නේද ඔබ ආන්ගේ අම්මා වගේ සුමේද? ගෙට ගිනි අරගෙන දරුවෝ ටික ඔක්කොම ගේ ඇතුලේ අම්මයි තාත්තයි එළි. දරුවෝ ඇතුළට වෙලා කෑ ගහලා අඬනවා අපි බේරගන්න කියලා. අම්මයි තාත්තයි ඒ දෙන්නගේ ජීවිතය හොයාගෙන ඒ දෙන්න පැනලා දුවනවා දරුවෝ පිච්චෙනකොට. සුමේද දීපංකර පාදමූලයේ බුද්ධ නිවන් අවබෝධ කළොත් රහත් වුණොත් ඔබ ආන්ගේ දුවන අම්මයි තාත්තයි වාගේ වෙනවා. සංසාරේ ඈතර යන්න බැරුව දුක් විඳින අහිංසකයන්ගේ සීමාවක් නැහැ. ඒ සසර දුක් විඳින අහිංසකයෝ සංසාර සාගරයෙන් ඈතර කරවන්න පුළුවන් ලෞතර බුදු කෙනෙකුට විතරයි. සුමේද බුදු වෙන්න උඹට අවශ්‍ය ශක්තිය හොඳටම තියෙනවා. උඹට බුදු වෙන්න හොඳටම පුළුවන්. ආන්ගේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන සසර දුක් විඳින අහිංසකයන් සසරින් ඈතර නොකර දීපංකර පාදමූලයේ රහත් වෙන්න එපා සුමේද කියලා තමන්ගේ හිත තමන්ට අවවාද කළා. ආන්ගේ නිසා නැවත වතාවක් තීරණය කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා. ඒ ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන්මයි දෙව්ලොවින් මනුලොවට බැහැපු දිව්‍ය කුමාරයෙක් වගේ සුමේද තාපසතුමා හඳ මඩලක් වගේ දිලිසෙන තමන්ගේ මුව මඩල එහෙම්මම මඩවල උඩ තියාගත්තා මේ හිස මතින් ශරීරයේ මතින් එහා පැත්තට වඩින්න කියලා. මේ වෙලාවේ තමයි නියත විවරණ ලබලා දෙන වෙලාව. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමී සම්පූර්ණ කරන්න ඕනේ. දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා මේ මහා පුරුෂයා දිහා බලලා නියත විවරණේ අනාගත ඥාණයෙන් කවුද කියලා බලලා නියත විවරණ ලබලා දුන්නා. පිටිපස්සේ ඉන්නවා ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට කතා කරලා පැහැදිලි කළා මහණෙනි එක පුරුෂයෙක් අපේ ජීවිතේ පූජා කරලා තියෙනවා. නමුත් මේ පිටට පය තියන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකේ ඉන්නවා නම්
ඒ ලෞතර බුදු වෙච්ච මම විතරයි. කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට මේ පිටට පය තියන්න බෑ. ඇයි ස්වාමීනි මේ මඩවලිය දිගෑරිලා තියෙන්නේ? තවත් මහා කල්ප අසංඛ්‍ය 4,00,000 ගත වෙච්ච තැන මේ ජම්බුද්දීපේ මහා සම්මත රාජවංශයට අයිති ඔක්කාක රාජ පරම්පරාවේ සුද්ධෝදන කියන මහරජ කෙනෙකුට දාව මහා මායානං පුණ්‍යවන්ත අම්ම කෙනෙකුගේ කුසේ පිළිසිඳගෙන මනුස්ස ලෝකේ ඉපදිලා අවුරුදු 29ක කාමභෝගී ගිහි ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා අතෑරලා ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවක් සම්පූර්ණ කරලා අවුරුදු 35න් ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලබන ගෞතම නමින් බුද්ධත්වයේ ලබා ගන්න මහා වීර පුරුෂයාණන් වහන්සේ තමයි මේ ජීවිත පූජාව අපිට කරලා තියෙන්නේ. එහෙම සඳහන් කරලා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට ගරු කිරීමක් හැටියට 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා. ඉතින් ඒ කාරණාවත් එක්ක තව බොහෝ කරුණු කතා කරන්න පුළුවන්. අපි කවුද? භාග්‍යතුන් වහන්සේ කවුද? අපි ගාව තියෙන මාන්නය, නමුත් භාග්‍යතුන් වහන්සේ ගාව තියෙන නිහතමානී බව. මේ කරුණු මේ සමාජයට ගලප බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කරන්න පුළුවන් මේකත් එක්ක. නමුත් අපි ඒ තරම් ගැඹුරට යන්නේ නැහැ කියලා සඳහන් කළා. එහෙමුණොත් කාල වේලාව බොහෝම දික් වෙන නිසා. භාග්‍යතුන් වහන්සේගේ මේ විවරණ දීම ඇහිලා ඒක තරුණියක් මේ වෙලාවේ ඇවිල්ලා සමම්පිච්ච මල් මිටි 8ක් පූජා කළා. ඒ මල් පූජා කරලා මල් මිටි 5ක් පූජා කරලා ප්‍රාර්ථනා කළා ස්වාමීනි ඔබ වහන්සේ මීට මොහොතකට කලින් විවරණ දුන්නේ මේ මහා පුරුෂයාණන් ලෞතර බුද්ධත්වයේ ලබන ආත්ම භාවයේ උන්වහන්සේගේ අග්‍ර මහේශිකාව බවට පත් වෙන්න. මට මේ පින් හේතු වෙන්න ඕන කියලා මල් මිටි 5ක පූජාව. ඊතුරු මල් මිටි 3 මල් මිටි 5 පූජා කරලා ප්‍රාර්ථනා කළේ මේ මල් පූජා කරලා ලබා ගන්න කුසලය මේ මහා පුරුෂයාණන්ට සම්මා සම්බුද්ධත්වයේ සඳහා හේතු වේවා. ඊතුරු මල් මිටි 3 පූජා කරලා ප්‍රාර්ථනා කළා එදාට උන්වහන්සේගේ ගිහි ජීවිතයේ අග්‍රමහේශිකාව බවට පත් වෙන්න මේ මල් මිටි 3 පූජා කරන කුසලය මට හේතු වේවා කියලා. එදා නම සුමිත්තා මේ යසෝදරා දේවීන් වහන්සේම තමයි. ආන් මේ පිච්ච මල් මිටි 8 භාග්‍යතුන් වහන්සේ සුමේද තාපසතුමාගේ ඇඟට ඉස්සා. පින්නතුනි මේ වෙලාව දිව්‍යමය මල් වරුසාවක් කෙරෙන වෙලාව. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාම සුමේද තාපසතුමාට මල් පූජා කළා. එතනම මල් ලක්ෂ 4ක් එක මල පූජා කළා නම් උන්වහන්සේලා එකකට වඩා පූජා කරන්න ඇති. මිටවත් පූජා කරන්න ඇති. මොනතරම් මල් ලැබෙන්නේ නැද්ද? අහසින් මල් වැක්කිරෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩියා. රහතන් වහන්සේලාත් ගරු කරලා උපහාර දක්වලා වැඩියා. සුමේද තාපසතුමා නැගිටලා මල් ගොඩ උඩ වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ මට නියත විවරණයක් ලැබලා දුන්නා. බුදුවරුන්ගේ වචනේ කවදාවත් බොරු වෙන්නේ නැහැ. මටත් ලෞතර බුදු වෙන්න පුළුවන් කියලා කිව්වා. පෙර බෝසත්වරු බුද්ධත්වයේ සඳහා මොනවද කළේ? අදිෂ්ඨාන කරලා බැලුවා. මුලින් සිව් දිසාවම බැලුවා. නමුත් වැටහුනේ නැහැ. තමන්ගේ මනසින් තමන්ගේ මනස දිහා බලනකොට තමන්ටම ආවර්ජණය වෙන්න පටන් ගත්තා. පාරමිතා සම්පූර්ණ කරන්න ඕන කියලා. ඒ මොනවද? දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී. සීල පාරමී, සීල උපපාරමී, සීල පරමත්ත පාරමී. නෛෂ්ක්‍රම්‍ය පාරමී, නෛෂ්ක්‍රම්‍ය උපපාරමී, නෛෂ්ක්‍රම්‍ය පරමත්ත පාරමී. මෙන්න මේ විදිහට පාරමිතා 10ක් 30 ආකාරයෙන් සම්පූර්ණ කරන්න ඕන ලෞතර බුදු වෙන්න නම්. හැබැයි මේ පාරමිතා සම්පූර්ණ කරන කාලේ නිරේට යන්න සිද්ධ වෙනවා. දැන් මෙතන පුළුවන් බණපද දෙකක් අහලා රහත් වෙන්න. නමුත් නිරේට යන්න වෙනවා මේ පාරමිතා පුරන්න ගත්තොත්. සඳහන් කරනවා මහ නිරේවල් 8ට යන්නේ කියලා. බෝසතාණන් වහන්සේ නියත විවරණයෙන් පස්සේ මහ නිරේවල් 8න් එකකටවත් යන්නේ නැහැ. නමුත් ඔසුපත් නිරයන් වල ඉපදෙනවා. නිජ්ජාමතන්හික විනිපාතික කියන අසුර යෝනිවල ප්‍රේත යෝනිවල උපදින්නේ නැහැ. තිරිසන් ලෝකේ ඉපදුනොත්
වටුවෙකුට වඩා කුඩා වෙන්නේ නැහැ, ඇතෙකුට වඩා ලොකු වෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙ ඉපදෙනකොට ස්ත්‍රියක් හැටියට උපදින්නේ නැහැ, දිව්‍යාංගනාවක් වෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ ඉපදුනත් ගැහණු සතෙක් වෙලා උපදින්නේ නැහැ. එහෙමනම් නිරේට යන්න වෙනවා. තිරිසන් අපායෙත් යනවා. නිරේ ගියහම ඒ දුක නිරාදුකම තමයි. ජාතක පාළියේ ඕන තරම් තොරතුරු වලින් දැක්ක හැකි බෝසතාණන් වහන්සේ නිරේ ගියපු අවස්ථාව. තේමීය ජාතකයේත් ඒ කාරණාවම සඳහන් කරනවා. අවුරුදු 20ක් රජකම් කරලා අවුරුදු 80000ක් ඔසුපත් නිරේක පැහුණා කියලා. දැන් එතකොට බුදු වෙන්න තීරණය කරන්නේ නිරේට යන බව නොදැනද? නිරේට යන බව දන්නවා. මගෙන් ස්වාමීන් වහන්සේ නමක් පහුගිය දවසක ඇහුවා 80 මහා ශ්‍රාවකෙක් බවට පත් වෙන්න උන්වහන්සේ පාරමිතා සම්පූර්ණ කරනවා. නමුත් හිතේ බයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම නිරේට යයිද කියලා. මම උන්වහන්සේට මේ කාරණාව පැහැදිලි කරලා දුන්නා. ස්වාමීනි ඒක උතුම් ප්‍රාර්ථනාවක්. නමුත් බෝසතාණන් වහන්සේත් නිරේට ගියා කියලා සඳහන් කරනවා නම් අද එහෙම පාරමිතා පිරුවට ඊළඟ ජීවිතේ අපිට කොහොම වෙයිද දන්නේ නැහැ. සත්පුරුෂයෝ හම්බ වෙයිද දන්නේ නැහැ. ඔබ වහන්සේ මනා ප්‍රාර්ථනාවක් කරන්න කියලා ප්‍රාර්ථනාව උන්වහන්සේට සිහිපත් කරලා දුන්නා. එහෙමනම් අපි වෙනුවෙන් බෝසතාණන් වහන්සේ නිරේට ගියපු වාර බොහොම තියෙනවා. ඒ තරම් ලෝක සත්වයන්ට අනුකම්පා කළා. ඒ නිසා මේ ලෝකේ සියලු දෙනාටම වඩා තේජාන්විතයි. ශක්තිය කොච්චරද? චද්දන්ත කුලයේ ඇත්තු 1000ක ශක්තිය. පුද්දකයේ ශක්තිය, චද්දන්ත කුලයේ ඇත්තු 1000ක ශක්තිය. ඒ කියන්නේ මිනිස්සු කෝටි 10000ක ශක්තිය. චද්දන්ත කුලයේ ඇත්තු මිනිස්සු කෝටි 10000ක ශක්තිය. අපිට වැටහෙනවද බුදුරජාණන් වහන්සේ? අපි පින්නතුන්ට මතකද භාග්‍යතුන් වහන්සේට දෝෂාරෝපණය කරපු තෝදෙය්‍ය බමුණා? භාග්‍යතුන් වහන්සේටත් ධර්මයටත් විරුද්ධ වෙච්ච නිසා තෝදෙය්‍ය තිරිසන් ලෝකෙ ඉපදුනා. තෝදෙය්‍ය කියන්නේ ඇත්තටම කවුද? තෝදෙය්‍ය කියන්නේ එදා රටේ හිටපු ආර්ථික විශේෂඥයා. එතකොට එයාගේ ඒ තනතුර වටිනවද මෙතෙන්ට? ආර්ථික විශේෂඥයා තිරිසන් ලෝකේ තමයි මැරිලා ගිහිල්ලා ඉපදුනේ. හැබැයි තිරිසන් ලෝකේ සුනකෙක් වෙලා ඉපදලා භාග්‍යතුන් වහන්සේට බුරලා කොහෙද ගියේ? අවීචියට ගියේ. කාරණාව මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේට බුරපු තිරිසනත් ඉපදුනේ අවීචියේ. එහෙමනම් සම්මා සම්බුද්ධ කියන්නේ කොහොම ගුණයක්ද? අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට මුඩමහන කිව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේට නෙමෙයි කීවේ. ජෝතිපාල මානවක යම් බුදුන් දකින්න කියනකොටයි කිව්වේ මුඩමහන බලන්න කවුද යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ගැන හොඳටම දන්නවා මේ ජෝතිපාල කියන මානවකයා. ඒ කරුණ හොඳට ඉගෙනගෙන තියෙන ඉගෙන ගන්න කාලේ. නමුත් හිතුවේ නෑ මේ මහා පුරුෂයා ඉක්මනට පහළ වෙලා කියලා. මෙහෙම පහළ වෙලා කියලා. අන්න ඒකින්ද මේ මුඩමහන කියලා කියපු වචනේ මොනතරම් භයානකද? එදාම මහන වෙලා සමාව අරගත්ත හින්දා රැකුණ මිසක් නැත්තම් බෝසත් කියන කතාව පසෙක තියලා මොනව වෙන්න තිබුණද කියන එකවත් හිතා ගන්න බැරුව යනවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේ ගරුයි. නමුත් ඒ අකුසලයේ විපාක දුන්නා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කෙරුවේ මෙන්න මේ වචනේ වැරද්ද හින්දා. එහෙනම් බුද්ධත්වයේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියලා අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි. නන්දි මිත්‍ර යෝධයාගේ ශක්තියවත් තේරුම් ගන්න බැරි අපි භාග්‍යතුන් වහන්සේ කොහොම තේරුම් ගන්නද? නන්දි මිත්‍රටත් මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා. භාග්‍යතුන් වහන්සේට මිනිස්සු කෝටි 10000ක ශක්තිය තියෙනවා. 10000 ගැන හිතන්නේ කොහොමද කෝටි 1000 ගැන අපිට හිතා ගන්න බැරි කොට. එහෙමනම් අඟුලිමාලයන්ට වඩා බොහොම තේජාන්විතයි භාග්‍යතුන් වහන්සේ. ඒ තේජස පේන්නේ නැත්තේ මහා කරුණාවෙන් වැහිලා තියෙන හින්දා. භාග්‍යතුන් වහන්සේ අඟුලිමාලයන් ඉන්න වනාන්තරයේ දිහාට වඩිනවා. අඟුලිමාලයන්ට තව එකම එක ඇඟිල්ල යෝනේ. මෙයා ගලක් උඩට වෙලා බලාගෙන ඉන්නවා. මේ ඇඟිල්ල දැහැගන්න ගොදුරක් හොයමින් බලාගෙන ඉන්න උකුස්සෙක් වගේ. ඒ ගම්වල මිනිස්සු නැහැ, නියං ගම්වල මිනිස්සු නැහැ, කුඩා රටවල් පාළු වෙලා ගිහිල්ලා පාරේ කවුරුවත් එන්නේ නැහැ. එක ඇඟිල්ල යෝනේ
ඉක්මනට මේක සම්පූර්ණ කරන්න ඕනේ. ආන් ඒ හින්දා ජනප්‍රවාදී නම් කියනවා අද නම් අම්මාවත් මරනවා කියලා. හැබැයි අට කතාවේ පැහැදිලි කරනවා අඟුලිමාලගේ අම්මා මරණ අදහසක් ඇත්තෙම නෑ කියලා. මෙයාගේ අදහස මොකක්ද? කොහොම හරි ඇඟිල්ල හොයලා ගුරු පඬුර දීලා ගෙදර ගිහිල්ලා අලුත් ඇඳුම් හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳලා අම්මා උයන දෙයක් කන්න මෙයාට ආසාව තියෙනවා. එහු කෙනා අම්මා මරනවද කොහොමද? එහෙනම් අම්මා මරනවා කියන්නේ සිතුවිලි මාත්‍රයක් අඟුලිමාලයන්ගේ තුන් හිතකවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ වඩිනවා දැක්කා. සාමාන්‍ය ශ්‍රමණෙක් වගේ වඩින්නේ. අඟුලිමාල දන්නෙත් නැහැ මේ කවුද කියලා. අඟුලිමාලට ඇති උනේ පුදුම සතුටක්. අඟුලිමාලටම හිතෙනවා පුදුමයි මහා පුදුමයි. අද නම් බලාපොරොත්තුව මුදුන්පත් වෙන දවසයි. මාස ගානකින් මේ පාරේ මිනිහෙක් එනවා. ශ්‍රමණෙක් එනවා මාස ගානකින්. අද මගේ බලාපොරොත්තුව මුදුන්පත් වෙනවා. පුදුමයි. එහෙම හිතලත් කල්පනා කරනවා. නමුත් මේ ශ්‍රමණයා දන්නේ නැද්ද අඟුලිමාල මේ කැලේ ඉන්න බව? හොඳටම දන්නවා පාර කැලේ වැහිලා. ගම් පාළු වෙලා. මිනිස්සු යන්නේ නැහැ. ශ්‍රමණයා දන්නේ නැද්ද එතකොට මේ පාරේ අඟුලිමාල ඉන්නවා කියලා? දැනත් මේ ශ්‍රමණයා බය නැතුවනේ මේ කැලේට එන්නේ. එහෙමනම් ශ්‍රමණයා මට එරෙහි වෙලා ඉන්නේ. හරියට මට බය නෑ වාගේ ඉන්නේ. මගෙත් එක හැප්පෙන්න එනවා වාගේ. හොඳයි. එහෙමනම් මා විසින් මොහු ඝාතනය කළ යුතුයමයි කියලා කල්පනා කළා. භාග්‍යතුන් වහන්සේ තවත් 이르දියක් දක්වලායි තියෙන්නේ. මොකද්ද? මේ පොළොව තලයේ උඩ තවත් පොළොව තලයක් මවලා තියෙන්නේ. ආන් ඒ පොළොව තලයේ මැද්දේ භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. අඟුලිමාලයන් කෙරවලේ ඉන්නවා. අර මහා කන්ද මුදුනේ ඉඳලා කෑ ගහගෙන කඩුවාමෝ රාගෙන පිටිපස්සෙන් පැන්නා. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. අඟුලිමාල වේගෙන් එළවනවා. අඟුලිමාල දුවන වේගය අපේ අය දැන් දන්නවා. මේ අජානීය පුරුෂයෝ කොයිතරම් වේගෙන් දුවනවද? අපි අතරින් පැනලා දිව්වොත් අපි පෑගෙනවා දුවනකොට. නමුත් අපිට පේන්නේ නැහැ කාටද පෑගුනේ කියලා. අපි හැරිලා බලනකොටත් ගිහිල්ලා ඉවරයි. ඒ තරම් වේගෙන් දුවනවා. අපිට පේන්නේ අපි අතරින් දිව්වොත්. ඒ තරම්ම වේගවත්. දැන් එතකොට අඟුලිමාල මේ එලවන්නෙත් ඒ වේගෙන් නෙමේද? මේ එලවන්නෙත් ඒ වේගෙන්ම තමයි. එහෙම එලවලා අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේට ළඟා වෙන්න බෑ. විටක මහ කන්දක් තියෙනවා. ශ්‍රමණයා පේන්නේ නැතුව යනවා. කන්දට නැගලා බලහම ශ්‍රමණයා කන්දේ එහා පැත්තේ ඉන්නවා. අඟුලිමාල කන්දෙන් බැහැලා ආයෙත් දුවනවා. එහෙම දුවගෙන යනකොට ගඟක් තියෙනවා. ශ්‍රමණයා ගඟෙන් එහා පැත්තේ ඉන්නවා. අඟුලිමාල ගඟෙන් මෙහා පැත්තේ ඉන්නවා. නමුත් අඟුලිමාලට ගඟෙන් පහින්න බැරි කමක් තියනවද? අඟුලිමාල ජලතලයේ මතට පය තිබ්බොත් යට යන්න වතුරට මතක නෑ. මොකද ඒ තරම් වේගෙන් පාදේ ආපහු ගන්නවා. ඒ තරම් වේගවත් මෙයාගේ ගමන. මේ පය තිබ්බා ඊළඟ පය එහා පැත්තට පයින්න තරම් වේගවත්. එහෙම එලවන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ. නමුත් ළඟා වෙන්න බෑ. දැන් නම් අඟුලිමාලට හරි වෙහෙසයි. දැන් නම් කකුල් දෙක කැක්කුමයි. දැන් නම් දනිස් දෙක කැක්කුමයි. දැන් ගැලවෙයිද කියලා හිතෙනවා. ඒ තරම් අමාරුයි අඟුලිමාලට. ක්‍රමයෙන් අර මාන ඔක්කොම බින්දෙනවා. මම හිතාගෙන හිටියේ මම තරම් ශක්තිමත් අය නෑ කියලා. නමුත් මට වඩා බොහෝ ශක්තිවත් මේ ශ්‍රමණයා. තවනම් එක පිම්මක්වත් තව එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ. අඟුලිමාල එහෙම්මම හිටගත්තා. හිටගෙන භාග්‍යතුන් වහන්සේට අඬ ගැහුවා. තිට්ඨ ශ්‍රමණ නවතින්න ශ්‍රමණය කියලා අඬ ගැහුවා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අඟුලිමාල මම නතර වෙලා ඉන්නේ. ඔබ නවතින්න. මම නතර වෙලා ඔබ නවතින්න. අඟුලිමාල කල්පනා කළා මොකද්ද මේ කියන කතාව? හැබැයි මේ හඬ මහා පුදුම ගාම්භීර හඬක්. ගාම්භීරයි වගේම හරි මිහිරි හඬක්. මේක මහා ගර්ජනාවක්. නමුත් අඟුලිමාල කල්පනා කළා මේ ශ්‍රමණයා වඩින ගමම්ම නැවතිලා කියලා කියනවා.
නැවතිලා ඉන්න මට නවතින්න කියනවා. ශ්‍රමණයා වඩින ගමන් නැවතිලා කියනවා. නැවතිලා ඉන්න මට නවතින්න කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? අඟුලිමාලට හිතෙනවා ශ්‍රමණයෝ කවදාවත්ම බොරු කියන්නේ නැහැ. ශ්‍රමණ භාවයට ඇතුල් වෙන දවසේම ප්‍රතිඥා දීලායි තියෙන්නේ දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ කියලා. එතකොට මේ ශ්‍රමණයා මේ බොරුවක්ද කියන්නේ? බොරු කියන්නේ නැති ශ්‍රමණයා වඩින ගමන් කියනෝ නැවතිලා ඉන්නවා කියලා. මම විසින් ඒක අහලා දැනගන්න ඕනේ. ආන් ඒ හින්දා ඇහුවා මොකක්ද ඔය කියන කතාවේ තේරුම? නතර වෙලා ඉන්න මට නවතින්න කියනවා. වඩින ගමන් ඔබ නැවතිලා කියනවා. මේක තමයි පින්නතුනි සිංහනාදයේ භාග්‍යතුන් වහන්සේ වඩිනවා. වඩින ගමන් උත්තරයක් දෙනවා. තිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං තුවංච පානේසු අසඤ්ඤතෝසී තස්මාටිතෝහං තුමට්ටිතෝසි. මේකයි සිංහනාදය. මේක තමයි මේ මහා ගර්ජනාව. අඟුලිමාලයන්ට හිතෙනවා කාගේද මේ හඬ? මොකද්ද මේ ගර්ජනාව? අඟුලිමාලයන් ආපහු කල්පනා කළා. අඟුලිමාලගේ මතකෙට එනවා මේ විශ්ව ධාතුවේ පහළ වුණා මහා පුණ්‍යවන්ත කාන්තාවක්. ආන් ඒ කාන්තාව ලෝකයට දානය කළා අති ශ්‍රේෂ්ඨතර වූ එකම පුත්‍ර රත්නයක්. කවුද ලෝක ධාතුවේ පහළ වෙච්ච පුණ්‍යවන්ත කාන්තාව? ඒ ස්ත්‍රී රතනය තමයි මහා මායා දේවින් වහන්සේ. ඒ නිසා අඟුලිමාලට මතක් වෙනවා මහා මායාය පුත්තස්ස සිද්ධත්තස්ස සමනරඤ්ඤෝ. මේ වෙන කවුරුවත් වෙන්න බෑ මහා මායා දේවින් වහන්සේගේ එකම පුත්‍ර රත්නය වෙච්ච සිද්ධාර්ථ ශ්‍රමණ රජුරුවන්ගේ හඬ විය හැකි මට මේ ඇහෙන්නේ කියලා අඟුලිමාලට හිතෙනවා. අඟුලිමාලට පුදුම සතුටක්. ඒ මහා ශ්‍රමණයන් වහන්සේගේ කරුණාවෙන් පිරිච්ච දැස, ඒ මහා ශ්‍රමණයන් වහන්සේගේ පංච වර්ණයෙන් පිරිච්ච දැස මා කෙරෙහි යොමු වුණා එහෙනම් කියලා හරි සතුටක් ඇති වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා තිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. අඟුලිමාල මම නතර වෙලා කියලා මම සඳහන් කළේ මගෙන් මේ ලෝකේ ඉපදිච්ච කිසිම ප්‍රාණියෙකුට කරදරයක් නෑ. සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. කිසිම සත්වයකට මංගෙන් දඬුවමක් නෑ. තුවංච පානේසු අසඤ්ඤතෝසි. නමුත් ඔබෙන් සියලුම ප්‍රාණීන්ට මහ පුදුම කරදරයක් වදයක්. තස්මා තිතෝ වහං ආන් එයින් මම නැවතුණා. ඇයි ඒ නැවතුනේ? මගෙන් කාටවත් කරදරයක් නැති නිසා. මේ කරුණාව තියෙන අය පින්නතුනි කවදාවත් සතර අපාය යන්නේ නැහැ. කරුණාව නැති අය හිටගෙන හිටියත් කොහාටද ඇදෙන්නේ? නතර වෙලා හිටියත් කරුණාව මෛත්‍රිය නැති අය ඇදෙන්නේ නිරේ පැත්තට. කරුණාව මෛත්‍රිය තියෙන අය නිරේ පැත්තට ඇදෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඔබ ගාව කරුණාව නැහැ. ඔබ ගාව මෛත්‍රිය නැහැ. සියලු සත්වයන්ටම ඔබෙන් හිරිහැරයි. අඟුලිමාල මම සතර අපායට යන ගමන නවත්තලා ඉන්නේ. දෙව්ලොව බඹලොව යන ගමන මම නවත්තලා ඉන්නේ. හැබැයි ඔබට නවත්ත ගන්න බැරි වුණා. ආන් ඒ කරුණෙන් මම නැවතුණා වෙමි. ඔබ නොනැවතුණාය. අඟුලිමාලට කාරණාව තේරුණා. මෙන්න මේ ධර්ම කාරණාව අපේ ජීවිතය වෙනස් කරන්න තරම් පුළුවන් ධර්ම කාරණාවක්. මේ ගාථා රත්නයෙන් කියන ටික. අපිත් මෙතන වාඩි වෙලා ඉන්නේ. මං හිතන්නේ දැන් සෑහෙන වෙලාවක්. අපේ කල්පනාව අපි ශාලාව ඇතුලේ වාඩි වෙලා ඉන්නේ කියලා. නමුත් අපි මේ වාඩි වෙච්ච කාල පරාසය තුල කොහෙවත් ගියේම නැහැ කියලා හිතෙනවද? උපාදානස්කන්ධේ මෙතන වාඩි කරවලා තිබුණට මං හිතන්නේ පැයකට ආසන්න පැයකින් හමාරකින් අපි ඇදිලා ගියා කොහාටද? කොහාටද ඇදුනේ කියන කාරණාව මං හිතන්නේ තමන් තමයි දන්නේ. අපි නිරේ පැත්තට ඇදුනද? අපි සුගතිය පැත්තට ඇදුනද? මොකද අපේ කාලේ මේ වෙනකොට සෑහෙන්න ගෙවිලා ගියා. ඒ කියන්නේ මරණයට ලං වුණා. ඒ කියන්නේ ඇදිලා ගියේ කොහාටද? නිරේ පැත්තටද සුගතිය පැත්තටද කියලා තමන් තමයි තීරණය කරන්න ඕනේ. අපි ගාව කොච්චර සිල් තියෙනවද? අපි ගාව කොයිතරම් ගුණ තියෙනවද? කරුණාව මෛත්‍රිය අපි ගාව කොහොම තියෙනවද? අපි හරියටම සරණ ගිහිල්ලාද?
පුදුම ආරක්ෂාවක් අපිට තියෙනවා. කොතනද ඒ ආරක්ෂාව තියෙන්නේ? තුනුරුවන් ළඟ. මහා සමය සූත්‍රයේ දේශනා කරන තැන මහා බ්‍රහ්ම රාජයෙක් ඇවිල්ලා අපේ භාග්‍යතුන් වහන්සේට මොකද්ද ප්‍රකාශ කළේ? යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමිය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ඔබ වහන්සේ සරණ ගියා නම් යන්නේ ඔහු කවදාවත් නිරේකට. පහාය මානුසන්දේහං දේවකායන් පරිපූර්ණසන්ති. මනුස්ස කයෙන් ප්‍රාණවායුව ඉක්ම යනවාත් සමගම කොහෙද උපදින්නේ? ඔහු උපදින්නේ දෙව්ලොව. ඉන්නතනේ අපි කලින් අහලා තිබුණේ යම් කෙනෙක් සෝවාන් කියන ආර්ය මාර්ග ඵලයට ආවේ නැත්නම් ඔහු අපායෙන් නිදහස් කියලා හරියටම කියන්න බෑ කියලා. මොන තරම් බුදු පියාණන් වහන්සේ අනුකම්පා කළාද මේ මහා ගුණ කදම්බේ සරණ ගියා නම් යමෙක් ඔහුත් අපායෙන් නිදහස් කෙරෙත්. සෝවාන් වෙන්න බැරි වුණත් සරණ යන්න භාග්‍යතුන් වහන්සේ ඔහු අපායෙන් නිදහස්. එතන ඉඳලා තව බොහෝ පින් කරගෙන සදහටම නිදහස් වෙන්න පාර හදා ගන්න පුළුවන්. ඒ තරම් ආරක්ෂාවක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් පිහිටවපු මහා පුරුෂෝත්තමයන්න් වහන්සේටයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් සරණ යමු. අපි භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අයට කියන්නේ බෞද්ධ කියලා. මං හිතන්නේ මේ වෙනකොට මේ අය බොහෝ දෙනෙක් දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය කොච්චර විශාලද කියලා. සක්වලවල් කෝටි ලක්ෂයක් පුරා පැතිරෙනවා බුද්ධ රාජ්‍යය. ඒ බුද්ධ රාජ්‍යය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක්, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. අපි විතරක් නෙමෙයි මේ සක්වලවල් කෝටි ලක්ෂෙම මනුස්ස ලෝකත් කෝටි ලක්ෂයක් තියෙනවා. ආන් එහෙත් බෞද්ධයෝ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශාස්ත්‍රයේ ඇතුලේ එහෙත් ඉන්නවා බුද්ධ ශ්‍රාවකයෝ. අපි විතරක් නෙමෙයි. හැබැයි මේ මට හිතෙන දේ මම මේ වෙලාවේ කියන්නේ මේ සක්වලවල් කෝටි ලක්ෂයේ මේක රාජ්‍ය නම් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. මේ රාජ්‍යයට තියෙන්න ඕනේ අගනුවරක්. හැම රජෙකුගේම රාජ්‍යයට අගනුවරක් තියෙනවා. අන්තఃපුරේ තියෙනවා. අන්තঃපුරේ කියලා කියන්නේ ඇතුල් නගරය. රජුරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගත්ත ඇතුල් නගරය. එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලට අගනුවරක් තියෙන්න ඕනේ නැද්ද? මං කිව්වේ මට හිතෙන දේ කියලා. මේ කාරණාව මං හිතන්නේ ත්‍රිපිටකේ නැහැ. මට හිතෙනවා ඒ අගනුවර තමයි ලංකාව කියලා. එහෙම හිතෙන්න මට හිතෙච්ච කාරණු කීපයක් මට කියන්න පුළුවන්. ඒ කරුණ ඔබත් දන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිම කරුණාව ලැබිච්ච රට මේ කෝටි ලක්ෂයක් සක්වලේ වැඩිම කරුණාව ලැබිච්ච රටවල් වලින් එකක් ලංකාව. හේතුව භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට අදිෂ්ඨාන කළා අපිට අනුකම්පාවෙන්ම ශ්‍රී දේහේ ධාතුන් වහන්සේලා විසිරෙන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහට ධාතුන් වහන්සේලා විසිරුණා. දේශනා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් විසිරෙන විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ කොහාට ලැබෙන්න ඕන කියලාද? ලංකාවට ලැබෙන්න ඕන කියලා. ඒකෙන්ම තේරෙන්නේ නැද්ද විශේෂ අනුග්‍රහයක් අපිට තිබුණා කියලා? මහණෙනි, අනාගතයේ ලංකාදීපේ කාවන්තිස්ස කියලා මහරජෙක් ඇති වෙනවා. ආන්ගේ නිරිඳු මහවැලි නදියේ දකුණේ ඌරේ සේරු කියන විල ළඟ වරාහ කියන පොකුණ ආසන්නයේ සෑයක් හදලා මේ ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. ඒ කියන්නේ කාවන්තිස්ස රජුරුවොත් භාග්‍යතුන් වහන්සේ දැක්කා කියන එකයි. ඉතින් ඒ ධාතුන් වහන්සේ ලැබෙන්න ඕන කිව්වා. ධාතුන් වහන්සේලා බෙදෙනකොට ලලාට ධාතුන් වහන්සේ මල්ල රජදරුවන්ගේ කොටසට තමයි බෙදිලා ගියේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජදරුවන්ට කිව්වා මල්ලෙනි මගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මෙන්න මෙහෙම දේශනාවක් කළා. ලලාට ධාතුන් වහන්සේ ලංකාදීපයට ලැබෙන්න ඕනේ. ඒ ධාතුන් වහන්සේ මට දෙන්න කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ජීවිත පරිත්‍යාගයෙන් මේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරලා දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මල්ලි රාජ්‍ය තහවුරු කරගන්න තුරු ඉඳලා මහානාග මහ රජුරුවන්ගේ කාලේ
ධාතුන් වහන්සේ මහා නාග රජුරවන්ට බාර කළා. මහා නාග රජුරවන්ට ඇති වුණ සතුට ලලාට ධාතුන් වහන්සේ දිහා බලාගෙන මහා නාග රජුරෝ ධාතුන් වහන්සේ දකින්න කොහොමද එන්නේ? පින්නතුනේ මහා නාග රජුරෝ රාජකීය පොකුණෙන් නෑවේ නෑ ගිහිල්ලා. මහා නාග රජුරෝ වෙනම සුවඳ පැන් හදලා සුවඳ පැන් වලින් නෑවා. මේ ධාතුන් වහන්සේ බලන්න එන්නේ. අලුත් ඇඳුම් ඇඳගත්තා. ඇඳගෙන තමයි ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ දකින්න ඕනේ කිව්වේ. සුගන්ධ කුටියේ දොර ඇරලා දෙනකොට සඳහන් කරනවා ලලාට ධාතුන් වහන්සේගෙන් ෂඩ්වර්ණ රශ්මිය විහිදුණා කියලා. මහා නාග රජු මොනතරම් ප්‍රඥාවන්තද ගාථා 4ක් කියලා Tamanට එවලෙම වැටහෙන බුදු ගුණ ගාථා 4ක් කියලා දන ගහගෙන ලලාට ධාතුන් වහන්සේට වඳිනවා. අති ගෞරවනීය මාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපූර්ව දේශනාවක් කරලා තිබුණා මගේ හිතේ පන්සිල් මළුවේ මේ ගාථා 10 පැහැදිලි කරලා. එතන මුල් ගාථා 4 මහා නාග රජු ලලාට ධාතුන් වහන්සේ වැඳපු ගාථා 4. එහෙනම් මේ වෙලාවේ ඒක සිහිපත් කරන්න අවශ්‍ය නැහැ අපි අය දන්නවා. සිංහල බෞද්ධ රජෙක් බුදුන් දකින්න ගියපු හැටි. අලුත් සුවඳ පැනින් නාලා අලුත් ඇඳුම් ඇඳලා ගියේ කියපු ගමන් මට පෙන්වන්න කියලා කිව්වේ නෑ. ශ්‍රද්ධාවේ තරම වැටහුණාද එතකොට? පින්නතුනි මේ ශ්‍රේෂ්ඨ රටේ ඉපදෙන්න ඔබත් මමත් හරියට පින් කළා. මේ බුද්ධ ආගම නිසාම ප්‍රාර්ථනා කළා අපි මෙහි ඉපදෙන්න. හැබැයි මේක ලෝකේ තියෙන ලොකුම රට නෙමෙයි. ලංකාව කියන්නේ ලෝකේ තියෙන හොඳම රට. ලලාට ධාතුන් වහන්සේත් අපේ රටේ. දලදා වහන්සේලා 4 නමකින් දෙනමක් අපේ රටේ. දක්ෂිණ අකු ධාතුන් වහන්සේ නිකන් නෙමෙයි බුදු කෙනෙක් ලෝකයට පාන අති ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්ය දක්වලා තූපාරාම මහසෑය ඇතුලේ වැඩ ඉන්නේ. සිංහල ධාතු වංශය සඳහන් කරනවා උපවත්තන සාල වනෝද්‍යානයේ ස්කන්ධ පරිනිර්වාණයට භාජනය වුණ අපේ භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවට වැඩලා ධාතු පරිනිර්වාණය දක්වා වැඩ ඉඳීම සඳහා ලංකාවට වැඩියා කියලා. භාග්‍යතුන් වහන්සේට එතෙක් වැඩ ඉඳ ලලාට අකු ධාතුන් වහන්සේට සුගන්ධ කුඩිය තනලා දුන්නා. දේවානම්පියතිස්ස මහ රජු ඒ තූපාරාම චෛත්‍ය රාජයාගේ ඇතුලේ. එහෙනම් ප්‍රාතිහාර්ය දක්වපු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මෙහි. ඒ විතරක් නෙමේ රාම ග්‍රාමයට හම්බෙච්ච ධාතු කරඬුව නැවත මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගත්තේ නෑ. ඒ ලංකාවට ලැබෙන හින්දා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත මේ ධාතු කරඬුව මහසෑය ඇතුලේ තැන්පත් කරන්න ලෑස්ති වෙනකොට දුටුගැමුණු රජුරුවන්ගේ හිස මතින් අහසට පැන නැගලා යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා රජුරුවන්ට ඇතිවෙච්ච ප්‍රීතියෙන් ආරාධනා කළා ස්වාමීනි ජීවමාන බුද්ධ කයෙන් මේ මහසෑය ඇතුලේ වැඩ ඉන්න කියලා. ධාතුන් වහන්සේලා කරඬුවෙන් එළියට වැඩලා අපේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන රූපයම වවාගෙන සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදෝමින් දුටුගැමුණු මහරජුරු හදාපු ස්වර්ණමය ආසනයේ මත අදත් මහසෑය ඇතුලේ බටහිර දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මෙහෙම වැඩ ඉන්න සක්වලක් නැත්තම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කොහෙටවත් එහෙම දේවල් ලැබිලා තියෙනවද? තව කෝටි ගණන් ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා මේ රටට ලැබිලා තියෙනවා. එහෙනම් වෙන කිසිම සක්වලක එහෙම වැඩ ඉන්න බව සඳහන් නැත්තම් මේක වෙන්න බැරිද බුද්ධ රාජ්‍ය අගනුවර? අන්න එහෙ උපදින්න ඔබ කොච්චර පින් කරන්න ඇද්ද? ඒ වුණාට ඔබට තව වැටහුන්නේ නැතුව ඇති ඔබේ ජීවිතේ වටිනකම. අපි ගාව තියෙන රන් රිදී මුතු මැණික් ඒව ඔක්කොටම මිලක් තියෙනවා. අපි ගාව තියෙන රත්තරන් වලට අන්තිම මිලක් තියෙනවා, මැණික් වලටත් මිලක් තියෙනවා. නමුත් මිලක් නියම කරන්න පුළුවන් රන් රිදී මුතු මැණික් අපි බොහෝම පරිස්සම් කරනවා. සමහරලාට ගෙදර රත්තරන් තියෙන තැන දන්නේ අම්මා විතරක් වෙන්නත් පුළුවන්, තාත්තවත් දන්නේ නැහැ. තරම් පරිස්සමට තියලා. හැබැයි ඒවට මිලක් තියෙනවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්නකෝ ඔබේ ජීවිතයට මිලක් තියෙනවද කියලා. මනුෂ්‍යත්වයට මිලක් තියෙනවද? මිනිස්කමට මිලක් තියෙනවද? අද කුණු ගොඩේ කියලා අයින් කරලා දාලා ඉන්න යාචකයා හෙට රහත් වෙන්න පින් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය ඒ තරම් අසිරිමත්. කසල සෝදපු සුනීත ළඟට
මහා බ්‍රහ්මයා ඇවිල්ලා දන ගහලා වැඳලා කිව්වේ පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා. නමුත් එදා කුලවත් මිනිස්සු වෙනකොට කානුවෙන් නැගිටලා දුවලා ගිහිල්ලා හැංගෙන්න ඕනේ. එහෙම හිටපු සුනීත ළඟ මහා බ්‍රහ්මයා දනගස්වන්න කටයුතු කිරීමේ බුද්ධ ශාසනය තුල. ආන් ඒ හින්දා මිනිස්සු හැමෝම වාසනාවන්තයි. කිසිම මිනිහෙකුට අවාසනාවන්තයා කියලා කියන්න අපිට බෑ. වුන් ළඟ වාසනාව තියෙන්න පුළුවන්. ආන් ඒ ජීවිත මිල කරන්න කාටවත් බෑ. නමුත් අමිල ඔබේ ජීවිතය ඔබ පරිස්සම් කරන්නේ නැහැ රත්තරන් තරම්. ඒක පුදුමයට හේතුවක්. පුදුමයට කාරණාවක්. මගේ ජීවිතේ අමිලයි. නමුත් රත්තරන් මිලයි. අපි රත්තරන් සුරකින්නවා. වටිනා මිනිස් ජීවිතේ සුරකින්න හිතුවේ නෑ. ලංකාව ලෝකේ තියෙන හොඳම රට. හැබැයි ලෝකේ ඉන්න හොඳම බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා කියලා තවම කියන්න බැරි වෙයි. හේතුව අපි අපෙන් අහගන්න ඕනේ. යටත් පිරිසෙන් අපිට භාග්‍යතුන් වහන්සේ ගැන හැඟුනේ හුඟක් අඩුයි. හිතන්නකෝ. අපි ජීවිතේ ඇඳුම් කීයක් මහලා තියෙනවද? මගුල් ගෙදරට යන්න එක ඇඳුමක් තියෙනවා, මල ගෙදරට යන්න එකක් තියෙනවා, සාදේට යන්න එකක් තියෙනවා, ඉස්කෝලේ යන්න එකක් තියෙනවා. අපිට ඇඳුම් කොච්චර තියෙනවද? කල්පනා කරලා බලන්නකෝ. බුදුන් දකින්න යන්න ඇඳුමක් මහපු කෙනෙක් ඉන්නවද කියලා. අපි කවදාවත් ඒකට ඇඳුමක් මහලා නැහැ. මෙතන ඇති හුඟක් විදේශ රටවල් වල ගියපු යන එන අය අපි එනකොට යාළුවන්ට මිත්‍රයන්ට ওই බඩු ගන්න පුළුවන් තැන් වලින් කොච්චර බඩු ගන්නවද? තෑගි දෙන්නේ. ආවර්ජනය කරලා බලන්න එක දවසකවත් භාග්‍යතුන් වහන්සේට තෑග්ගක් ගත්තද කියලා. මං වෙනුවෙන් අපායට ගිහිල්ලා පරිත්‍යාග කරලා ආපු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙනුත් මම මොකක්වත් තෑග්ගක් ගත්තද? අපිට ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේ මතක්ුනේ නැහැ. අපි බෞද්ධ නම් අපේ ජීවිතේ හිණිපෙත්ති කෙරවලේ ඉන්න ඕනේ, මුදුනේ ඉන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ. ඒකයි මං කිව්වේ අපිට උන්වහන්සේ ගැන හරි අමතකයි. ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේගේ සරණ අපිට ලැබුණේ හුඟක් අඩු වෙන්ද කොහෙද? නමුත් තව පරක්කු නෑ. ඒ නිසා අධෛර්යමත් වෙන්න එපා. හැබැයි අද පටන් ගන්න හෙට ජීවත් වෙයිද කියලා දන්නේ නෑ. අඟුලිමාලට පුදුම සතුටක්. මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ මම දැක්කා කියලා හිතුණා. ආන් ඒ නිසා අඟුලිමාලට කියවුණා චිරස්සං වතමේ මහිසෝ මහේසින් මහා වනං සමනෝ යම් පච්චුපාදී. බොහෝ කාලයකට පස්සේ මම දැකලා මේ මහා ශ්‍රමණයන් වහන්සේ මාව සොයාගෙනම මහා වනාන්තරයට වැඩියා. එහෙනම් නැවත අඟුලිමාලයන් සිහිපත් කරනවා සුත්වාන ගාතං ඵල ධම්ම යුත්තං. අදනම් ඔබ වහන්සේගෙන් බණපදයක් අහනවමයි. සෝහං චරිස්සාමි පහය පාපං. අද මේ මොහොතේ පටන් පව්මල දුරු කරලා ඔබ වහන්සේ අනුව හැසිරෙනවා ස්වාමීනි කියලා අතේ තිබිච්ච කඩුව බිම දැම්මා. හැබැයි බිම දාන්න කලින් කල්පනා කළා මේක මිනිස්සු දහස් ගණනක් ඇති ගාපු කඩුවක්. අදින් පස්සේ මේ කඩුවෙන් කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර වෙලා බෑ. දුනු ටිකයි ඊතල ටිකයි බිම දාන්න කලිනුත් ඒකම හිතුවා. ආන් ඒ හින්දා අට කතාවේ සඳහන් කළා සොබ්බේ පතාපේ වනපත්ත මජ්ජේ. මොකද්ද මෙයා කළේ? මේ කඩුව නැවත කිසිම පුද්ගලයෙකුට ගන්න බැරි වෙන්න විසිකා සොබ්බේ කියලා කියන්නේ ඊටාම විනාශ වෙච්ච ප්‍රදේශයේ කිසිම මිනිසෙක් යන්නේ නැති ප්‍රදේශයක් එහාට විසි කරනවා කඩුව. වනපත්ත මැජ්ජේ වනාන්තරයේ මැද්දට පර්වත හෙල් අතරට දුනු සහ ඊතල විසි කරලා දැම්මා. කවදාවත් කාටවත් මේ ආයුධ ගන්න බැරි වෙන්න ඕනේ. එහෙම විසි කරලා දාලා පුදුමාකාර ප්‍රීතියෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳගෙන වැටුණා. අවන්දි චෝරෝ සුගතස්ස පාදී තත්තේවනං පබ්බජං අයාචි. මේ මහ හොරා තථාගත භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. මොකද තත්තේවනං පබ්බජං අයාචි. වැඳගෙන ඉල්ලීමක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන සේක්වා පිහිට වෙන සේක්වා ඔබ වහන්සේගේ ශාසනයේ මා පැවිදි කරගන්නා සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළා. අඟුලිමාල ගැන කොහොමත් භාග්‍යතුන් වහන්සේ දැනගෙනයි වනාන්තරයට වැඩියේ. බොහෝ පිං තියෙනවා. ඒ නිසා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවම ලබලා දුන්නා. මේ වනාන්තරයේ ඇතුළෙම මේ මහා දරුණු පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා සිවුරු අතට අරගෙන භාග්‍යතුන් වහන්සේ ගමන පිටත් වුණා. යම් තැනකද
සවැත් නුවර ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ හැට පිටත් වුණා. අඟුලිමාලයන් වහන්සේ පාත්‍රා සිවුරු අතේ තියාගෙන නැමි බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යනවා. අර මිනිස්සු සවැත් නුවරට ගිහිල්ලා කඳවුරු බැඳගෙන ගම් වල නියං ගම් වල රටවල් වලින් ගියපු මිනිස්සු කොසල් රජුරවන්ට ගිහිල්ලා කියනවා මහරජ මේ මහා මිනි මරුවගෙන් අපේ ජීවිත බේරලා දෙන්න කියලා. මිනිස්සු පැමිණිලි කරනවා. මේක අහගෙන හිටියා බග්ග බමුණා. ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කිව්වා අන්න උඹේ පුතා අල්ලන්න කියලා මිනිස්සු රජුරවන්ට පැමිණිලි කරනවා කියලා. මන්තානි බැමිණි ඒ මොහොතේම ගෙදරින් එළියට බැස්සා. මගේ පුතාට මං ගිහිල්ලා ඔය කරන වැඩේ නතර කරන්න කියනවා කියලා. බ්‍රාහ්මණයා කිව්වා එපා යන්න. පුතා වුණත් දැන් හොරි විශ්වාස කරන්න බෑ. නමුත් මව්සෙනෙහස ඊට වඩා ඉහළයි. අම්මා පුතා හොයන්න වනාන්තරයට යනවා. අම්මා එන්න කලින් භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල දමනය කරලා මහාන කරවගෙන ජේතවනාරාමයට එක්ක යනවා. කොසල් රජුරෝ කියලා කියන්නේ ජම්බුද්දීපේ හිටපු මහා සටන්කාමියා. මහා සටන්කාමීන් 3 දෙනයි ජම්බුද්දීපේට හිටියේ. එක්කෙනෙක් කොසල් රජුරු, අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි, අනිත් එක්කෙනා බන්දුලමල්ල. මේ 3 දෙනාගෙන් රාජ්‍ය හොබවන්නේ කොසල් රජුරු විතරයි. මහාලි ලිච්ඡවිගේ ඇස් අන්ධ වුණා. බන්දුලමල්ලට වැඩිමහල් සහෝදරයෝ ඉන්න හින්දා රාජ්‍ය හම්බුන්නේ නැහැ. බන්දුලමල්ල කොසල් රජුරු ගාව සේවය කළා පස්සේ මේ මහා සටන්කාමියා ජම්බුද්දීපේ හිටින මහා සටන්කාමියා අවශ්‍ය නම් අඟුලිමාලයන් ගිහිල්ලා කණෙන් අල්ලගෙන එන්න පුළුවන් තරම් කෙනෙක් වෙන්න ඕනේ කොසල් රජුරු මහා සටන්කාමියා. නමුත් පින්නතුනි මිනිස්සු පැමිණිල්ල කරනකොට කොසල් රජුරු දෙගිඩියාවකටපත් වුණා. කොහොමද අඟුලිමාල අල්ලන්නේ කියලා. මොකද්ද ඔබට හැඟෙන්නේ? එහෙනම් අඟුලිමාල හරියට වුණා මෙහෙම වුණා නම් එළියට ආවනම් කොසල් රජුරවන්ට ඒ තැන තීටි. කොසල් රජුරු බයයි අඟුලිමාල අල්ලන්න යන්න. කරන්න දෙයක් නැහැ. තමන්ගේ වීරත්වයේ නැතුව යනවා. ආත්ම ගරුත්වයේ හානි වෙනවා. ගියේ නැත්තම් අති දක්ෂ අශ්වාරෝහකයෝ 500ක් අරගත්තේ දෙගිඩියාවෙන්මයි. නමුත් අඟුලිමාල අපිට බයේ පැනලා දිව්වොත් අස්සයන්ගේ පස්සෙන් එලවලා අල්ලනවා. අස්සයන්ගේ පිටේ නැගලා ගිහින් අල්ලනවා. අඟුලිමාල අපිට එලවන්න ලෑස්ති වුණොත් මාලිගාවටම දුවගෙන එනවා. තීරණ දෙකයි තියෙන්නේ. මගට යන්න කොසල් රජුරු තවත් වෙවුලනවා. අද ජීවිතයේ අන්තිම ගමනට දෙලියට බැස්සී. තීරණය කළා පිහිට වෙනවා නම් මට භාග්‍යතුන් වහන්සේ විතරයි දැන් පිහිටකට ඉන්නේ. ඒ හින්දා ජේතවනාරාමයට ගිහිල්ලාම යනවා. ගියපු ගමන් මගෙන් අහනවා කොහෙද යන්නේ කියලා. මම එතකොට කාරණාව කියහම අඟුලිමාලයන්ට මම පරදිනවා නම් භාග්‍යතුන් වහන්සේ මට දේශනා කළයි මහරජ යම් කටයුත්තක් සඳහා එළියට බැස්සනම් මේක ඒකට කාලය නෙමෙයි කියලා. මට අඟුලිමාලයන් අල්ලන්න පුළුවන් නම් මේක ඒකට කාලය කියයි. ආන් ඒ වචනයට අනුව එක්කෝ යනව නැත්තම් ආපහු වෙනවා. රජුරු භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. සේනාවත් රජුරු පිටිපස්සෙන් ආවා. ආයුධත් අරගෙන භාග්‍යතුන් වහන්සේ අහනවා මහරජ බිම්බිසාර රජුරවන්ට විරුද්ධව යුද්ධයකට යනවද? එහෙම නැත්නම් ලිච්ඡවීන්ට විරුද්ධව යුද්ධයකට යනවද? වෙන කාට හරි විරුද්ධව යුද්ධයකට යනවද? වෙන කවුරුවත් ඔබ යුද්ධයට පෙළඹෙව්වද කියලා. නෑ මහරජතුමනි, මගේ රාජ්‍යයේ ඉන්නවා අඟුලිමාල කියලා දරුණු මිනිමරුවෙක්. ඊටාම සැහැසී කියලා කියනවා. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනවා. ලේ තැවරිච්ච අත්වලින් යුක්තයි, මැරීම් පැහැරීම් දෙකෙන් යුක්තයි. උපන්නා වූ සත්වයන් පිළිබඳව කිසිම අනුකම්පාවක් නැති මේ මිනිමරුව අල්ලගෙන ඉන්න යන ගමනුයි භාග්‍යතුන් වහන්සේ දැක ගන්නාවේ. බුදුරජාණන් වහන්සේ අහුවා මහරජ ඒ මහා දරුණු මිනිමරුවා පැවිදි වෙලා ඉන්නවා දැක්කොත්, හොරකම අතහැරලා ඉන්නවා දැක්කොත්, සිල්පද සියල්ලම දරනවා දැක්කොත්, දුතාංගධාරී භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට දැක්කොත් මොකද කරන්න කියලා ඇහුවා. ස්වාමීනි වඳිනවා, අපි ස්වාමීනි වඳිනවා කියලා කිව්වා. ඉන්න තැනින් නැගිටිනවා, ආසනෙන් ඉඩ දෙනවා, සිව්පසයෙන් උපස්ථාන කරනවා ස්වාමීනි එහෙම වුණොත් කිව්වා. මහරජා එහෙමමද කියලා ඇහුවා. ඔව් ස්වාමීනි කිව්වා. අඟුලිමාලයන් වහන්සේ මේ වෙලාවෙත් ළඟ ඉන්නවා. 이르දියක් දක්වලායි තියෙන්නේ පේන්නේ නැති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්ත ධාතුව දිගු කරලා පෙන්නවා. මහරජතුමනි මේ ඉන්නේ අඟුලිමාල තමා කියලා. ජම්බුද්දීපේ මහා සටන්කාමියා පුංචි ළමයෙකුට සීත වැදලා වෙවුලනවා වගේ
භාග්‍යතුන් වහන්සේ ඉස්සර අපිට වෙවුලන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ගේ ඇඟෙන් දාඩිය වැක්කෙනවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා රජ්ජුරුව හොඳටම බය වෙලා කියලා. ස්වාමීන් වහන්සේට මෙච්චර බය වුණා නම් කැලෑවේදී අඟුලිමාල දැක්කනම් රජ්ජුරුවන්ට මොනවා වෙයිද කියලාවත් හිතාගන්න බැරි වෙයි දර්ශන මාත්‍රයෙන්. රජ්ජුරුවන්ගේ ආපු ආරක්ෂකයෝ මොනවද කළේ? සඳහන් කරනවා අස්සයෝ ටිකක් ජේතවනාරාමෙමයි කඩු කිනිසි ටික එතනම බිම වැටුණා වෙවුලලා. මේ පිරිස ආපහු හැරිලා රාජ්‍යයටම දුවලා වාසල් පවුරත් වහලා අට්ටාල උඩ නැගලා තමයි බලන්නේ රජ්ජුරුව කොයි කියලා. මෙවන් පිරිසක් අරගෙනයි රජ්ජුරුව අඟුලිමාල අල්ලන්න යන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජ බය වෙන්න එපා. අඟුලිමාලගෙන් දැන් එහෙම කාටවත් කරදරයක් නැහැ. රජ්ජුරුවන්ගේ බය නැතුව ගියා. රජ්ජුරුව නැගිටලා ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේද අඟුලිමාල? ඔව් මහරජා. මට තමයි අඟුලිමාල කියන්නේ. ඒ හඬ පුදුම විදිහට නිමිලා තැම්පත් වෙලා සංසුන් වෙලා රජ්ජුරුවන්ට පුදුමාකාර අනුකම්පාවක් ඇති වුණා. රජ්ජුරුව සඳහන් කළා ඔබ වහන්සේ වගේ උත්තමයෙකුට හොරෙකුගේ නම කියන්න බෑ. අඟුලිමාල කියන්නේ මිනි මරුවේ. ඔබ වහන්සේට එහෙම කියන්න බෑ. ස්වාමීනි ඔබ වහන්සේගේ අම්මගේ නම මොකද්ද කියලා ඇහුවා. මහරජා මගේ අම්මා මන්තානි. ඔබ වහන්සේගේ තාත්තගේ නම මොකද්ද? මගේ තාත්තා භග්ග කියන බ්‍රාහ්මණයා. මන්තා සාරී බැමිණියගේ පුතා සාරිපුත්ත. මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන. කොසල් රජුරු අඟුලිමාල ස්වාමීන් වහන්සේට නමක් තිබ්බා. මන්තානි බැමිණියගේ පුතා එහෙමනම් කවුරු වෙන්න ඕනේද? ආන් ඒ නිසා රජුරු නම තිබ්බා මන්තානි පුත්ත. තාත්තගේ නම භග්ග. මහා ගර්ගයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කළා. ස්වාමීනි මන්තානි පුත්ත මහා ගර්ගයන් වහන්සේ ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්න දිවි හිමියෙන් මම බැඳෙනවා ස්වාමීනි කිව්වා. ආන් ඒ වෙලාවෙත් සඳහන් කරනවා අඟුලිමාලයන් වහන්සේ මේ ශාසනයේ දුතාංග 13ම ධර්මමින් ඉන්නේ මහරජා අවශ්‍ය නැහැ. මට සිව්පසේ තියෙනවා මට පාත්‍රාතිරු සම්පූර්ණයි. සඳහන් කළා. කොසල් රජුව ආපහු යන්න ගියා. පහුවදා උදේ අඟුලිමාලයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒ වඩින ගමන් අඟුලිමාලයන් වහන්සේ දැක්ක කාන්තාවක් බොහෝම වේදනාවෙන් කෑ ගහනවා. ඇයට විලිරුදාව හැදිලා. දරුවා බිහි වෙන්නේ. දවස් ගාණක් අඬනවා. උන්වහන්සේ දැක්කා. නමුත් පිඬුසිඟා වැඩියා. දානේ වෙලාව ඉවර වෙනකම්ම වැඩියා. එක බත් ඇටයක් පාත්‍රයට හම්බුන්නේ නැහැ. කවුරුවත් දන් දෙන්න ඉස්සරහට එන්නේ නැහැ තාම බයයි. දානේ වළඳන වෙලාව ඉවරයි. හිස් පාත්‍රයේ ඇතුව එදා කුසගින්නේ මාපව හැරිලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා අර දැකපු කාන්තාව ගැන සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා සංසාරේ ඉපදිලා බොහොම දුක් විඳිනවා ස්වාමීනි. කිලිස්සන්ති වත බොහෝ සත්තා කිලිස්සන්ති වත බොහෝ සත්තා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඒක වැටහුණාද? ස්වාමීනි සසර බොහොම දුකයි. මේගොල්ලෝ ඒ දුක විඳිනවා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට උවමනා වුණා. ඇයි අද බත් ඇටයක්වත් හම්බුන්නේ නැත්තේ? අඟුලිමාලයන්ට මිනිස්සු තාම ඒ තරම් බයයි. ආන් එක නැති කරන්න ඕනේ. ඒ නිසා සත්‍යක්‍රියාවක් කරවන්න පිරිතක් දේශනා කළා. දන්නව නේද හැමෝම අඟුලිමාල පිරිත? මේ පිරිත හරි බලවත්. මහා කල්පයක් පුරා බල පිහිටනවා. අපි දන්නා මේ සියලු ධර්ම කොටාසයන් මේ බුද්ධාන්තරේ කලකදී අතුරු දහන් වෙලා යනවා. නමුත් අඟුලිමාල පිරිත මේ මහා කල්පේ නිමා වෙනකම්ම බල සහිතයි. තරම්ම බලවත්. ආන්ගේ පිරිත ඉගෙනුවා. යතෝ හම් භගිනී ජාතෝ ජාතියා නාබි ජානාමි සංචිච්චපානා ජීවිතාවෝ රූපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්ස. මේ පිරිත කියලා ඇයට ආශිර්වාද කරන්න කිව්වා. තාම රහත් වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ බලන්න ඇති. අඟුලිමාලයන් සිහියෙන්ද කියලා. පුදුමාකාර සිහි කල්පනාවකින්. ඒ නිසා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ
එහෙම කීවොත් මම සම්පජාන මුසාවාදයක් කිව්ව නේද කියලා. මොනවටද මේ සම්පජාන මුසාවාද කියලා කියන්නේ? දැනගෙන බොරු කියනවට. දැන බොරු කියනවට කියනවා සම්පජාන මුසාවාද. එතකොට දැන් මේ පිරිත ඇතුලේ තියෙනවද සම්පජාන මුසාවාදයක්? යතෝහම් භගිනී ජාතෝ ජාතියා. නැගණිය මම ඉපදිච්ච දවසේ ඉඳලා අද වෙනකන් කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර කළේ නැත්නම් ඒ සත්‍යානුභව බලයෙන් ඔබට සෙතක් වේවා, ගැබට සෙතක් වේවා. ඇත්තද ඒක? ඉපදිච්ච දා ඉඳලා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ තොර කළේම නැද්ද? මිනිස්සුම දහස් ගණනක ජීවිත විනාශ කළා. එහෙනම් දැනගෙන බොරුවක් කියනවනේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා බොහොම සිහියෙන් ඉන්නේ. ඒ නිසා පිරිත වෙනස් කළා. යතෝහම් භගිනී අරියාය ජාතියා. නැගණිය මම ආර්ය ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳලා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිත තොර කළේ නැත්නම් ඒ සත්‍යානුභව බලයෙන් ඔබටත් ගැබටත් සෙතක් වේවා. උන්වහන්සේ ඉගෙනගෙන ඒ ගෙදරට වැඩියා. ඒ මිනිස්යන්ට කතා කෙරුවා. ඒගොල්ලෝ උන්වහන්සේට ආසනයක් පැනෙව්වා. අර කාන්තාව අරගෙන එන්න කිව්වා. ඇය යහනක හොලා ළඟට ගෙනල්ලා තිබ්බා. සත්‍යක්‍රියාව කරනවත් එක්කම ඇගේ දරුවා ඇයටත් හොරෙන් ඉපදුනා වගේ කිසිම වේදනාවකින් තොරව ඇය දරුවා බිහි කළා. මේ පිරිත එදා නෙමෙයි අදත් ඒ විදිහටම ශක්තිමත්. හරියට සීලයක පිහිටලා නිවැරදිවම වචන උච්චාරණය කරලා ඔබ ජීවිතේ ප්‍රයෝජනෙට ගන්න ඔබ මේ නෛර්යානික ධර්මයේ මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා අත්දකින්නවා. එක කාරණාවකින් අදත් ඒ තරම්ම බල සම්පන්නයි. ඉතින් මේ පිරිත එදා ඉඳලා අද වෙනකම්ම පවතිනවා. අඟුලිමාලයන් වහන්සේ වැඩ හිටපු ආසනය හොදලා වතුර බීවත් ඒ සුවය තියනවා කියලා සඳහන් කරනවා. මිනිස්සු අතර උන්වහන්සේ ගැන ලොකු රාවයක් ඒ තුලින් ගියා. මොන වගේ රාවයක්ද? බිය නැති කරන යහපත් රාවයක්. නමුත් පිණ්ඩපාතේ වැඩපු සමහර දවස්වල උන්වහන්සේට ගල් පාරවල් පොළු පාරවල් හරියට වැදුනා. ඔළුව තුවාල වෙලා ලේනාපු දවසක් නැති තරම්, දෙපොට සිවුර ඉරිච්චි නැති දවසක් නැති තරම්, පාත්‍රයේ නොබිඳුන දවසක් නැති තරම් ඒ තරම්ම ගල් පාරවල් පොළු පාරවල් වදිනවා. එයි මේ උන්වහන්සේ වඩින පාරේ කවුරු හරි කොහාට ගලක් ගැහුවත් වදින්නේ උන්වහන්සේට. දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වාගේ උපද්‍රවයකට මුණ පාලා. ඈතින්ම එනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා ලේ පෙරාගෙන එනකොට. ආන් එදා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මහණ යම් දවසක අවීචියට ගිහිල්ලා අති දීර්ඝ කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් නිරාදුක් විඳින්න තිබුණද? ඒ නිරාදුක මොනතරම් දරුණුද? ආන් ඒ දුකින් ඔබ නිදහස්. නමුත් කරගත්ත පව් මේ ජීවිතේ විඳින්න වෙනවා. තව බොහොම ටික කාලයයි විඳින්න තියෙන. නමුත් අවීචියට ගියා නම් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක්. ආන් ඒ වෙලාවේ අඟුලිමාලයන්ට ඇති වුණේ පුදුම ප්‍රීතියක්. ආන් ඒ වෙලාවේ අඟුලිමාලයන් වහන්සේ සිහිපත් කරනවා, සඳහන් කරනවා, යම් කෙනෙක් අකුසලයේ යෙදලා හිටියානම් ඒ සියලු දෙනා යම් දවසක ඒ අකුසලයෙන් මිදලා කුසලෙහි යෙදෙන්න පටන් ගත්තා නම් ඔහු හරියට වලාගෙබෙන් විදිච්ච සඳක් වගේ කියලා. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා, යම් කෙනෙක් ප්‍රමාද වෙලා හිටියානම් ඒ ප්‍රමාදී වූ පුජ්‍යලයෝ යම් දවසක අප්‍රමාදී වූවෝ නම් ඒ අය හරියට කොයි වගේද? වලාගෙබෙන් විදුන සඳක් වගේ මේ ලෝකේ ආලෝකමත් කරනවා කියලා මේ උන්වහන්සේට වැටහෙන උදාන මේ සඳහන් කරන්නේ. ඊළඟට සිහිපත් කරනවා, යම් තරුණ භික්ෂුවක් මේ බුද්ධ ශාසනය හරියට හැඳිනගෙන මේ බුද්ධ ශාසනය කරවන්නේ නම්, බුද්ධ ශාසනයේ හැසිරෙන්නේ නම් ඔහු වලාගෙබෙන් විදුන සඳක් වගේ මේ ලෝකේ ආලෝකමත් කරනවා කියලා. මාගේ හතුරු මේ ධර්ම කතාව අසත්වා, මාගේ හතුරු මේ බුද්ධ ශාසනයේ යෙදෙත්වා, මාගේ හතුරු සියලු දෙනාම සත්පුරුෂයන් ඇසුරු කරත්වා, මාගේ හතුරු සියලු දෙනාම ඉවසත්වා, අනුන්ට කරදර නොකරන්නෝ වෙත්වා. මට පෙර අහිංසක කියලා නමක් තිබුණා. නමුත් පස්සේ කාලේ මිනිස් ජීවිත 100,000 ගණන් විනාශ කරන
මහා දරුණු අඟුලිමාලයෙක් බවට පත් වුණා. නමුත් අද තිසරණෙහි හරියට පිහිටීම නිසා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච නිසාම මම ආයෙත් මගේ ප්‍රකෘති නමේ ස්වරූපයට ආවා. මම ආයෙත් අහිංසකෙක් වුණා. මම අහිංසක වගේ කෙනෙක් වුණා. ඒ නිසා සඳහන් කරනවා කලකදී මම හිංසාව සහිතව ජීවත් වුණා. නමුත් අද හිංසාව නැත්තටම නැති කරලා අවිහිංසාවෙන් පිරිච්ච ජීවිතයක් අද මට ලැබුණ කියලා සතුටු වෙනවා. පෙර මට හොරෙක් කිව්වා. අද මම හොරෙක් නෙවෙයි. අද මං හොරකමින් නිදහස් වෙච්ච කෙනෙක්. පෙර මට භයානක කෙනෙක්, රෞද්‍ර කෙනෙක් කියලා කිව්වා. අද මං ඒ සියල්ලෙන් මිදුන කෙනෙක්. සරණාගමනේ බලයේ තියෙන මට භව නිට්ටිය බිඳින්න පුළුවන් වුණා කියලා සඳහන් කරනවා. මොකක් නිසාද භව නිට්ටිය බිඳගත්තේ? සරණාගමනේ බලය නිසා. මොකද්ද භව නිට්ටිය කියලා කියන්නේ? භව නිට්ටිය කියන්නේ තණ්හාව නැති කරගත්තා. සරණාගමනේ නිසා. එහෙමනම් බෞද්ධයා වෙන්නේ හරියටම සරණාගමනේ පිහිටපු කෙනා. උන්වහන්සේ සඳහන් කරනවා දුගතියෙහි ඉපදිලා අනන්ත දුක් විඳින්න මං කර්ම රැස් කරලා තිබුණා නම්, විපාක ස්පර්ශ කරමින් හිටියා නම්, දුගතිය දැක දැක කර්ම රැස් කර කර විපාක ස්පර්ශ කරමින් හිටපු මට භාග්‍යතුන් වහන්සේ පිහිට වුණා. භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළා. මා දුගතියෙන් නිදහස් කළා. කර්මයේ ස්පර්ශ කරපු මට නිවන දායාද කරලා දුන්න භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා සඳහන් කරනවා දැන් මම ණය නැතුව වළඳනවා කියලා. මේ වළඳන භෝජනයේට ණය නැති කෙනෙක් බවට පත් වුණා. උදාන ගණනාවක් දේශනා කළා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන් අරගෙන තනියම වනාන්තරේ යම් වෑයමක යෙදුනද ඒ වෑයමේ උච්චතම ප්‍රතිඵලයේ හැටියට අඟුලිමාල මහරහතන් වහන්සේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අඟුලිමාලයන් වහන්සේ ආන් ඒ නිසායි සිව් පිළිසිඹියාපත් නිසා මහරහතන් වහන්සේ කියලා කිව්වා. 80 මහා ශ්‍රාවකයන් අතර කෙනෙක්. මොකද්ද ප්‍රාර්ථනා කරලා තිබිච්ච තනතුර? ලෞතර බුද්ධ ශාසනයේ තේජවන්ත භික්ෂූන් වහන්සේලා අතර ආග තනතුර. පුදුම තේජසක් තිබුණේ. කොසල් රජුරු අසදෘශ්‍ය දාණය දෙන වෙලාවේ මද කිපිච්ච ඇතා තියන්න කිව්වේ අඟුලිමාලයන් වහන්සේ ළඟ. පින්කම ඉවර වෙනකන් වලිගෙත් කකුල් දෙක අසගාගෙන හිටියේ. ඒ තරම් තේජස අඟුලිමාලයන් වහන්සේගේ ශක්තිය ගැන විතරක් අපි තාම සඳහන් කළේ නෑ. අඟුලිමාලයන් වහන්සේගේ කායික ශක්තිය 77 දෙනෙකුගේ ශක්තිය. ආන් ඒ ශක්තිය තමයි පාවිච්චි කළේ දුවන මුව පිටිපස්සේ එලවලා පොළවේ ගැහුවා. ගෝන්වස් පිටිපස්සෙන් එලවලා පොළවේ ගැහුවා. ඇත්තු උස්සලා පොළවේ ගහන්න ශක්තිය තිබුණේ. ආන් ඒ ශක්තියයි සරියුත් මහරහතන් වහන්සේත් 77 දෙනෙකුගේ ශක්තිය දරනවා. මුගලන් මහරහතන් වහන්සේත් ඒ ශක්තියම දරනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ 75 දෙනෙකුගේ ශක්තිය දරනවා. ඒකයි මම සඳහන් කළේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයෝ අජානීය පුරුෂයෝමයි කියලා. එවන් පුරුෂයෝ, එවන් ශක්තිධරයෝ මොනතරම් නිමිලද? මොනතරම් හික්මිලාද? කොයිතරම් සංවරද? මොනතරම් ප්‍රියශීලීද? අපි උන්වහන්සේලාගේ පායට පෑගෙන දූවිලි අතරවත් නැහැ. සම්බුද්ධ ශාසනයේ තේරුම් අරගන්න, භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්න, අනුත්තර පුරුෂ ධම්ම සාරති කියන ගුණය ලෝකෙට ප්‍රකට කරන අංශු මාත්‍රයක ධර්ම කාරණාවකුයි අපි සාකච්ඡා කළේ. මේ සූත්‍රය ඇසුරු කරගෙන තව බොහෝ කරුණු සාකච්ඡා කරන්න ඉඩ තිබියදීත් මේ කරුණ ටික ඔබේ ශ්‍රද්ධාව දියුණු කරගන්නත්, ඔබට භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගන්නත්, සම්බුද්ධ ශාසනය මොකක්ද කියන කරුණ ටිකක් දකින්න දැනගන්නත් මේ දහම් කරුණ ඔබට ප්‍රයෝජනවත් වෙයි, ප්‍රමාණවත් වෙයි කියලා කල්පනා කරනවා.